සුබ සන්ධ්‍යාවක්. අද දවසේ මේ අවස්ථාවට සම්බන්ධ වන දිස්ත්‍රික් ලේකම්තුමන් ප්‍රමුඛ සියලුම මාණ්ඩලික නිලධාරීන්ගේ ඒ වගේම මම මේ විදිහට ආමන්ත්‍රණය කරන සහෘද ඔබ සමගින් අවසරයි. මම හිතන්නේ මේ අවුරුද්දේ මේ වගේ වැඩසටහනකින් හමු වන අපේ අලුත් දිසාපතිතුමත් එක්ක හමු වන පළමුම දවස මම හිතන විදිහට. පිට කලින් එක දවසක අපි හමු වුණා. ඒ තමයි මේ අවුරුද්දේ සඳේලිය ගඟක්කී වැඩසටහනේ හමු වුණු පළවෙනි දවසේ මාර්තු මාසේ 23. එතකොට සමහර විට ඔබට හිතේවි වගේ පිටිපස්සේ තිරේ තියෙන්නේ ඊමල් වැස්ස මෙතෙන්ට මොකක්ද උනේ කියලා ඔබට පොඩි විචිකිච්ඡාවක් තියෙන්නත් පුළුවන්. මම හිතන්නේ මේ සඳේලිය ගඟක්කී වැඩසටහන ආරම්භ කරේ මට එතෙන්ට අවසර දෙන්න අපේ හිටපු දිස්ත්‍රික් ලේකම්තුමන් නිසාන්ත කුමුග්ගල මැතිතුමන් මේ වෙලාවේ මෙතන වාඩි වෙනවම මට ඇත්තටම සර් මතක් වෙන එක නිසා ඒ වැඩසටහන ගැන මට කියන්න ඕනේ. ඒ වැඩසටහනේ දිගුවක්ම තමයි අද දවසේ මේ විදිහට දිගහැරෙන්නේ. එතකොට මේ වැඩසටහනේ නිර්මාතෘ කවුද කියන එක මම තව පුංචි වෙලාවකින් මතක් කරගන්නම්. ඉතින් අද දවසේ අපේ වැඩසටහන තමයි සෞන්දර්ය සන්ධ්‍යාව තමයි ගී මල් වැස්ස වැඩසටහන. අඩවසම් තාරුණ්‍යයකට ආරාධනා කරන්නයි මම මේ සූදානම් වෙන්නේ. කච්චේරි සංකීර්ණයේ ඔබ ඉතා හොඳින් හඳුනන ඒ වගේ මේ වගේ වැඩසටහන් වල නැතුවම බැරි චරිතයක් තමයි අද මේ වේදිකාවට කැඳවන්න මම සූදානම් වන්නේ. ඒ වෙන කවුරුත් නෙමෙයි. දිස්ත්‍රික් ඒකාපද්ද සංවර්ධන සහකාර නිලධාරී රුචිර මායාදුන්නේ සහෝදරයටයි අද දවසේ ගීත විචාරයත් එක්ක ඔබේ අත්පොළ සන්නාදයකින් ඌට ආරාධනා කරන රුචිර මායාදුන්නේ සහෝදරයට මේ වේදිකාවේ අසුන වෙවුත්තා. අයිබෝන් රුචිර. අයිබෝන්. අද දවසෙත් රුචිර අපි සූදානම් වෙන්නේ මම හිතන්නේ ගීත 13ක්. මම හිතන්නේ මේ වේදිකාවේ ਵਿਚාරය කරන්න හදන වැඩිම ගීත ප්‍රමාණය කලින් අපි ගීත 6ක් 7ක් 8කට සීමා වුණා. අවසන් වැඩසටහන ගීත 10ක් අපි එකතු කරගත්තා. අද දවසේ ගීත 13ක්. එතකොට මේ වගේ ප්‍රවේශයක් කොහොම ගන්නම් මුලින්ම මම හිතන්නේ එකක් තමයි මේ සඳේලි ගඟක් කීත් එක්කලා අද අපේ තිරේ පිටුපස තියෙන්නේ ගීමල් වැස්ස වැඩසටහනක්. ඒත් එක්කම පහුගිය කාලේ මට මතකයි ඔබ ඔබේ දෙපාර්තමේන්තුවත් එක්ක ව්‍යාපෘති 9කට ආසන්න ප්‍රමාණයක් ලියලා යවලා ඒ ව්‍යාපෘති 9ම අනුමත වෙලා මම හිතන්නේ ලොකු මුදලක් වාගේ අමාත්‍යාංශයෙන් මේ දිස්ත්‍රික්කයට මෙගෙන ඇවිල්ලා තියෙනවා. ඒ අතතේ පහුගිය දවස් කිහිපයකේ විචාරක වැඩසටහන්, ඒ වගේම පුස්තකාල පොත් බෙදා දීමේ වැඩසටහන්, ඒත් එක්කම මෙවැනි වැඩසටහන් කිහිපයක් ගලාගෙන යනවා. ඒකත් එක්කලා මම මුලින්ම දැනගන්න කැමති ඔබේ එක පැත්තකින් ඔබේ පෞද්ගලික ජීවිතය පිළිබඳව රුචිර කියන්නේ කවුද කියන කාරණාව පිළිබඳව ඒත් එක්කම මේ වැඩසටහන මේ විදිහට දිගහැරුණේ කොහොමද කියන එක ගැන ඔබ පැහැදිලි කරාවි. ඔබට කොහොමද ඒක දැනෙන්නේ? සියදනාම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ටිකක් අසනීපෙන් ඉන්නේ. ඊයේත් දවස් දෙකක ප්‍රෝග්‍රෑම් එකක් ඉවර කළා වුණ නිසා ඇත්තටම මේ සර් බොහොම ස්තුතියි මුලින්ම මේ වැඩේ අපිට කරන්න අනුමැතිය අවසරය දුන්නට. ඉතලා වාදන සහයෝගය සහ ආදරය සහ පුදුමිතාම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනි. මැඩම් සදිලි මැඩමුත් දෙන්නම ආසාවෙන් හිටියා මම මේ පුටුවේ වාඩි වෙනවා දකින්න. මොකද දැන් ප්‍රෝග්‍රෑම් 6ක් විතර කරපු නිසා මටත් වෙනසක් නැහැ. එකම දේ සින්දු ගැන මම කියන එක. ඉතින් කලිනුත් කරලා තියෙන නිසා. ඉතින් සහ අපේ මානව විලාරින් හැමෝම ආදරයෙන් සහ ගෞරවයෙන් මතක් කරනවා මගේ ආදරණීය සහෝදර ඔබ සියලු දෙනාවත්. අපි පවුලේ විස්තර ගත්තොත් අය මගේ පවුලේ කොල්ලෝ 4 දෙනෙක්. මම තුන්වෙනියා. මට වැඩි වැඩිමල් අයියලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් කවුරුද දෙකක් සහ අනිත් එක්කෙනා විනාඩි 6ක් මට වැඩිමල්. මම නියුන්නේ. ඊට පස්සේ මල්ලි මේ ඔෆිස් එකේ මම වැඩ කරන්නේ. ඉතින් අම්මයි තාත්තයි ඉන්නවා සහ අපේ නැන්ද අපිත් එක්ක ඉන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මම මේ ගීතයක් ඇතුලේ ගැන කතා කරන්නත් උත්සාහ කරනවා. ඉතින් ওই ටික තමයි කියන්න තියෙන්නේ අපේ පවුල් විස්තර ගැන ගත්තොත්. ඇත්තටම මැඩම් දන්නවා අපි ව්‍යාපෘති 9ක් ගැව්වා. ඒ ව්‍යාපෘති 9යි වටිනාකම ලක්ෂ 25ක්. ඉතින් අපිට කලින් ව්‍යාපෘති 6කින් ලක්ෂ 15ක් විතර ඇවිත් තිබුණා අමාත්‍යාංශයෙන්. ඊයේ මම ප්‍රෝග්‍රෑම් එකේ ඉඳද්දී ඉතුරු ව්‍යාපෘති 3ටත් ඇත්තටම ප්‍රතිපාදන වෙන් කළා කියලා මේ අතිරේක ලේකම්තුමිය වීඩියෝ කෝල් එකක් මැරගෙන කිව්වා රුචිර ඔයා ගැන අමාත්‍යංශ ලේකම්තුමියත් හරි පැහැදිලිවෙන් කතා කළා සහ රත්නපුරේට මේ වටින අවස්ථාවක් කියලා. ඉතින් මේකේ සතුටු හිතන දේ තමයි අයි අපි දැන් ගොඩක් පිටට ගිහිල්ලා වැඩ කළාට මෙහි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ භාෂා පුස්තකාලය අපිට හදන්න 5,65,000ක මුදලක් ඇවිත් තියෙනවා. ඒක අංග සම්පූර්ණ පුස්තකාලයක් හැදලා අපිට හදන්න පුළුවන්.
ඒක එකක් සහ ඔයයි මම දෙන්නම එකතු වෙලා සමහරවල් ප්‍රොජෙක්ට් ලියලා තිනවා. මම ස්ථිර වෙන්නත් කලින් අපි දෙන්නත් එක්ක ලියපු ප්‍රොජෙක්ට් එකක් තමයි වෙල්කම් බෝඩ් එකයි ඔය ඉස්සරහා බෝඩ් එක එහෙම. ඔය ඔබේ කාර්යාලයේ තියෙන ඔය නිල් පාට කුණුලේ පාට බෝඩ් එක එහෙම. ඉතින් එහෙම තමයි මම ඉතින් මම ආසයි වැඩ කරන්න. මම මේ අවුරුදු 4ට ලංකාවේ මම හිතන්නේ වැඩිම භාෂා පුහුණු පාඨමාලා කරපු දිස්ත්‍රික්කවල අර විදිහට 38ක් ඉවර කරලා තිනවා. තව දෙකක් අනිද්ද පටන් ගන්නවා. ඉතින් මම මේ කියන්නේ මම ආසයි වැඩ කරන්න. මම බය නැහැ වැඩ කරන්න. මිනිස්සු අය වැරදි කරන්න බය වෙන්න ඕනේ. හැබැයි වැරදුනාට ප්‍රශ්නයක් නැහැ කියලා මම හිතන්නේ. ඉතින් එහෙම තමයි. ඉතින් මේ ව්‍යාපෘතියත් එක වැඩසටහනක් අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කළා. මෙහි දැන් මේ දෙවෙනි වැඩසටහන සහ තව තැනක අපි තව වැඩසටහනක් කරනවා. ඉතින් යාපනයේ යන්න තියෙනවා. සංස්කෘතික හුවමාරු වැඩ තියෙනවා. ඉතින් ගොඩක් තියෙනවා. මම ස්තුතියි රුචිර මම හිතන්නේ එක පවුලේ 4 ලියම් පුරුෂයෝ 4 දෙනෙක් ඉන්නේ ඒකත් ආඩම්බරයක් සහ මට ඔයා කතා කරලා දිට්ටුනේ නිකන් ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් වගේ ලක්ෂ 25 මුදලකුත් පාස් කරගෙන තියෙන කොහොම වුණත් බොහොම හොඳයි මම හිතන්නේ ඇත්තටම ගත්තොත් මම ඒ කිව්වේ ඔබට දැනුවත් වෙන්න මම හිතන්නේ ලොකු මුදලකුත් ඒ වගේම ව්‍යාපෘතියක් කරලා බොහොම කැමැත්තෙන් වැඩ කරන සහ රුචිර මතක් කරේ විදිහට මම ඉස්සෙල්ලාම තියෙන බෝඩ් එක මායි රුචිරයි තමයි ඉස්සෙල්ලාම දැන් අවුරුදු කිහිපයකට කලින් මෙතන ආයතනයකින් ඩිසයින් කරලා උපන්ට යොමු කරේ ඒත් එකම රුචිර වැඩ ටිකක් කියන්න අමතක වුණා මම හිතන්නේ ගීමල් වැස්ස ආවේ මේකම ව්‍යාපෘතියක් නිසා අපි මේ වැඩසටහන් දෙකට ගීමල් වැස්ස කියන නම පාවිච්චි කරා ඒක නිසා මේකෙන් පස්සේ සඳෙලි ගඟක් ආයෙත් යාවි සර් ඒකට උදව් කරනවා දැන් මේ වැඩසටහනට විතරක් අපි නම වෙනස් කරගත්තා ගීමල් වැස්ස කියන වැඩසටහන මම හිතන්නේ රුචිර වා ගීත තෝරද්දි ගීත 13 අපි ගත්තාම අංශක 360ම නියෝජනය වෙන්න හැම අංශයක්ම ඔයා ඒ කියන්නේ ආදර කතා ඊට පස්සේ දෙමාපියන් ගැන ඊට පස්සේ වෙනත් තේමාවන් ඔස්සේ මේ ගීත තෝරගෙන තියෙනවා කොහොමද මේ ගීත තෝරද්දී වට මොන වගේ අදහසක්ද ගත්තේ? ඇත්තටම සාමාන්‍යයෙන් ගත්තාම මේ මම සින්දු අහන කෙනෙක් ඒකට හේතුව මම පුංචි කාලේ ඉඳලා කරපු දෙයක් තමයි සින්දු අහනවා පොත් බලන එක දැන් ටිකක් මග යනුනාට ඒ කියන්නේ මම ආසයි සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ හදවතේ තිබෙන සමහර වේදනාවන් ගැන කතා කරන්න තාසයි ඒවා ආදරය වෙන්න පුළුවන් විරහ වෙන්න පුළුවන් සහ පෞද්ගලික ජීවිතය ඇතුළේ වෙන දේවල් වෙන්න පුළුවන් සහ මිනිසුන්ගේ සතුට ගැන මම ආසයි කතා කරන්න. ඒ නිසා තමයි මේ සින්දු 13 ටිකක් වෙනස් විදිහේ සින්දු 13ක් මම හිතනවා ඉතින් අලුත් අත්දැකීමක් ඒවි කියලා. ඔච්චර මේ පළවෙනි ගීතේ තමයි අහගෙන ඉන්න කියන ගීතය. මම හිතන්නේ ඒ ගීතේ ගායනා කරන්න සුදුසු මහඩක් අපි අත්අවසි තෝරගෙන තිනවා. ඒ වගේම මේ ගීතය ගායනා කරන්නේ ඉන්ද්‍රචාපා ලියනගේ මේකලා ගමගේ වගේම සංගීතයේ රුවන් වල්පොල තමයි. ඒ වගේම පද රචනය කළ තියෙන සෝමලතා හේරත් මණික කියන ලේඛිකාව. එතකොට මේ ගීතය අද දවසේ පළවෙනි වැඩසටහනේ මේ ගීතය හැටියට තෝරගන්න අපට විශේෂ හේතුවක් තිබුණා. ඇත්තටම මේ මිනිස්සුන්ට හරි දේ කියලා දෙන්නයි තමන්ගේ හිත. ඒ කියන්නේ ඒ හිත තමයි දන්නේ තමන් කරන දේ හරිද වැරදිද කියලා. ඉතින් මම ඔබට මුලින්ම ආරාධනා කරන්න හිතුණා ඔබට අහගෙන අහන් ඉන්න හොඳ ගීතයක් මුලින්ම දෙන්න ඕනේ කියලා. මේකේ හරි විශේෂයක් තියෙනවායි මේ සෝමලතා හේරත්මණිකේ මහත්මිය තමයි මේ ගීතය රචනා කරන්නේ. ඇය දෘෂ්ටි විශේෂඥවරියක්. ඒ කියන්නේ තමන් ගාවට වැඩිපුරම ඉන්නේ අන්ධ වෙච්ච දරුවෝ. ඉතින් ඇය ඒකත් එක්ක තමයි මේ ගීතය අත්‍තරම රචනා කළා තියෙන්නේ. මේකේ පරිසර වර්ණනාවක් තියෙන්නේ. හැබැයි අන්ධ මිනිස්සෙක් ලෝකයේ දිහා දකින්න විදිහ තමයි මේ ගීතය ඇතුලේ කතා කරන්නේ. විශේෂයෙන් මේ අපි නිකමට හිතමු ඒ සමහරලාට අපිට හිතනවා මේ මාස 9ක් බඩේ තියාගෙන තමන්ගේ දරුවා ඉඳලා ඒ දරුවා බිහි කරලා ඊට පස්සේ තමන්ගේ අතේ අර වංගුර හිස්සට දෙනවා ගෙනල්ලා අම්මට බලන්න කියලා. තමන්ගේ තාත්තා දරුවා අතට ගන්නකොට ඒ දරුවා දුෂ්‍යාබාධිත දරුවෙක් වුණොත්, ඇස් දෙක පේන්නේ නැති දරුවෙක් වුණොත්, හරියට ඇවිද ගන්න බැරි දරුවෙක් වුණොත්, ඒ අම්මට දැනෙන වේදනාව කොයි වගේද? මේ ගීතය ඇතුලේ සෝමලතා හේරත්මණිකේ මහත්මිය කතා කරන්නේ ඒ සමස්ත පරිසරය ඇතුලේ ඉඳගෙන තමයි. මේක එකක් තමයි මගේ විෂයත් ජාතික ඒකාබද්ධතාවයේ භාෂාව නිසා සංඥා භාෂාව ගැන මේකේ ගොඩක් දේවල් කතා කරනවා. සහ අනිත් කාරණාව තමයි මගේ නැන්දයි පෝලියෝ රෝගය හැදිලා නැගිට ගන්න බැරුව ඉන්නේ. දැන් අවුරුදු 78ක් වෙනවා. එතකොට ඇය රෝද පුටුවෙන් යන්නේ නැති වෙලාවට යන්නේ අත් දෙක බිම තියාගෙන කකුල් දෙක. එතකොට මට හිතෙනවා මේ මිනිස්සු සමහර වෙලාවට හිතන විදිය ගැන අපිට පුංචි අදහසක් ගන්න ඕනවා කියලා. මේකේ මේ අර මගේ ජීවිතේ මම ඕන තරම් එනවසින් කරලා ඇතියි. ඕන තරම් තියෙනවා. ඉහි කෙස් ගන්නට කරලා තියෙනවා. හැබැයි මං ජීවිතේ වැඩිපුරම එනවසින් කරන්න කිව්වම මට කරන්න වෙනවා. හැබැයි මම අකමැති මේක තමයි දුෂ්‍යාබාධ දරුවන්ගේ
දිස්ත්‍රික් ක්‍රීඩා උත්සවය නවසින් කරනවා. ඒකේ තියෙනවා සමහර වචන මනස සෙමෙන් වැඩෙන ඉසව්වංග 104 ඔහොම කියලා කියන්නේ. ඒක අර මේ වගේ ශබ්දකින් කියනකොට ඒ දරුවන්ට දැනෙන වේදනාව ඒගොල්ලෝ එච්චර දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සෙක් හැරෙන මගේ හිතේ පොඩි කම්පනයක් තියෙනවා. ඒ දරුව වෙනුවෙන් අපේ රටේ තවමත් සූදානම් නැහැ ඒ දරුවෝ බාර ගන්න. මං හිතන්නේ එහෙම දරුවෝ ලෝකෙට බිහි වෙන කවාසනාවක් නෙවෙයි. හැම දරුවෙක්ම දරුවෝ තමයි. ඒ දරුවෝ හැමෝටම ජීවත් වෙන්න තියෙන වාසනාව තියෙන්න ඕනේ ඒගොල්ලන්ට. අපි අනුකම්පාව නෙවෙයි දරුවන්ට දෙන්න ඕනේ ආදරේ. දරුවෝ 300ක් අර අතෙන්ට ඇවිල්ලා අර ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා පිච්චි ආවේ. සමහරවිට අපිට තේරෙන්නේ නැහැ ඒ දරුවෝ කියන්නේ මොනවද කියලා. මම කියන දේවල් ඒ දරුවෝ 75කට තේරෙන්නේ නැහැ. හැබැයි ඒත් අපි කියනවා. මේ වගේ යකඩකටකින් සද්දෙට මැහෙන්න කියනවා. ඒ දරුවෝ ඇවිල්ලා සෙල්ලම් කරනවා. අපිට ඇත්තටම මගහැරිච්ච දරුවෝ ටිකක් ඒ දරුවෝ. අපේ රටේ මම දන්නවා ඕස්ට්‍රේලියාව වගේ රටක හිටපු නිසා දන්න වැඩි වේ තියෙන ඒ දරුවොත් එක්ක ගත කරන විදිය සහ දෙමව්පියන්ට ඒ දරුවෝ සමාලාට බරක් වෙන්නේ නැති. ගෙදර ඒ දරුවෙක් තියාලා ඔරිසම් දරුවෙක් වගේ දරුවෙක් ගත්තොත් ඒ ගෙදර තියාගන්නවා කියන්නේම ඒක ලොකු කාලයක් ලේසි නෑ. හැබැයි මම හිතනවා මේකේ ඒ දරුවන්ට අපි සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන. කවදා හරි දවසක මේ පොළවේ මිනිස්සු මැරෙන්න කලින් ඒ දරුවෝ අපිට ඉස්සරහින් එක්ක ඉන්න ඕනේ. නැත්තම් අපි එහා පැත්තේ හරි මේ පැත්තේ ඉන්න ඕනේ. ඒ දරුවෝ අපි පිටිපස්සේ නෙවෙයි ඉන්න ඕනේ. මම ඉතින් ඒ නිසා තමයි මේ ගීතය තෝරගත්තේ. මේකේ තියෙන මේ හරිම මට සංවේදීම තැන තමයි සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි. අමාවකේ දුරලන දහසක් කරු කැට නුඹටයි ඒ එළියෙන් දැල්වෙන ලෝකය මගේමයි මටමයි. ඒ දරුවන්ට හඳ බලන්න අයිති නෑ. හැබැයි තරු කැටයක්ව බලන්න ඒ දරුවන්ට අයිතිය තියෙන්න ඕන. ඉතින් ඒ නිසා තමයි මේ සංවේදී ගීතය තෝරගත්තේ. ඉතින් ඕක තමයි කතාව. මම හිතන්නේ ගීතයේ ඇතුලේ ගොඩක් දේවල් ඔබ කියන්න තව ගොඩක් දේවල් උත් ඇති කියලා මම හිතනවා. මට හිතෙනවා දැන් ගීතයට ගියොත් හොඳයි කියලා මට හිතෙනවා. කොහොම වුණත් මේක හොඳ පණිවිඩයක් දෙනවා අපිට. සමහර වෙලාවට කරන්නම අපහසු දෙයක් අපි කළ යුතු දෙයක් තමයි අහගෙන ඉන්න. ඒ කතාව ඒ ගීතේ ලස්සනට කියන්න අද දවසේ සූදානම් වෙන්නේ චන්දිමා දිල්රුක්ෂි මහත්මිය.
මීළඟ ගීතයට යන්න සූදානම් මම හිතන්නේ උච්චිත තෝරගත්ත ගීත අතර ඊළඟට තෝරගෙන තියෙන්නේ මව්ගුණ ගෙනන ගීතයක් කියලා මට හිතෙන්නේ. එතකොට ඒකටත් යම් විශේෂත්වයක් ඇති මම හිතන්නේ රුචිර මේ ගීතය තෝරගන්න. ඊයේ මේ අපි වැඩසටහනක් තිබ්බ ගොඩකවල බිවිලගම ඉස්කෝලේ. මට හිතුනේ කාරණාව කියලා ඉන්න ඕන කියලා එක දරුවෙක් අපි පෙරේද රෑ එයාට පුංචි චිට් එකක් දුන්නා යෝවා කැමති දේවල් පුතේ මේක ඇතුලේ ලියන්න කියලා. එක දරුවෙක් මේ නම දන්නේ නැහැ හැබැයි අම්මා ගැන මෙන්න මෙහෙම ලියලා තිබුණා. ජීවිතේ ළඟින්ම ඉන්න ඕනි කාලේ අම්මා කියන වචනය මගෙන් නැත්තුණා. ගැහැණු ළමයෙක්ගේ ජීවිතේ වීරය තාත්තා වුණාට එයාගේ ළඟම ඉන්න ඕනි අම්මා. මට එයාව මතකවත් නැති වුණාට මුල්ම වතාවට මං කියන්නම් අම්මේ මමට ආදරේ. මේක මං හිතන්නේ 10 පන්ති වගේ දරුවෙක් ලියපු එක. මේක හරි සරල කාරණයක්. අම්මලා ගැන කතා කරන්නයි මට විනාඩි 3-4ක් මදි. ඒ නිසා මට පුළුවන් උපරිමයෙන් විනාඩි 2ක් ඇතුලේ අම්මා ගැන කතා කරලා ඉවර කරනවා. අර රත්නශ්‍රී විජේසිංහ මහත්මයා කියලා තියෙනවා මේ ලෝකේ ලස්සනම අහස තියෙන්නේ මගේ අම්මගේ සොහන උඩින් කියලා. ඒක කියන්නේ හේතුව තමයි රත්නශ්‍රී විජේසිංහයන් කවදාවත් තමන්ගේ අම්මව දැකලා නැහැ. ඒ ඉපදුනාට පස්සේ මේ රත්නශ්‍රී විජේසිංහයන් ඒ කියන්නේ මතකයක් නැහැ ඔහුට අම්මා ඔහු පුංචි කාලෙම නැති වෙච්ච නිසා. මේ ගීතය තෝරගන්න හේතු ගොඩක් තියෙන එකක් මගේ අම්මා නිසා සහ මෙතන හැමෝම වාඩි වෙලා ඉන්නේ අම්මා කෙනෙක් ඉඳන්නේ. අනෙක් කාරණාව තමයි මගේ යාළුවෙක් මේ ළඟදී දැන් ටික දවසක් වෙනවා අය කිව්වා මේ අයියේ මට අම්මව ගෙනත් දෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඇය නැති වෙලා ගොඩක් කල් දැන් ඊට පස්සේ මේ ඇය කිව්ව එක කාරණාවක් තමයි අයියේ මට එයාගේ අත් දෙක මතක් වෙනවා. ඒ අත්වලින් මාව ඕනි තරම් මතකාලා ඇති. ඒ අල්ලනකොට දැනෙන සනීපය මේ ලෝකේ කිසිම මිනිස්සෙක් මාව ඇල්ලුවම දැනෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ ජීවත් වෙන්නේ දරුවෝ නිසා. හැබැයි අම්මා තමයි ඒකේ ලෝකේ කියලා තාමත් මට හිතෙනවා අයත් අම්මා කෙනෙක් නිසා. මේ ගීතයයි මේ ටිකක් ඇහෙන අඩු ගීතයක් විනාඩි 2කමාරක වගේ ගීතයක් මේ ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා මේ වගේ ගීතයක් රචනා කරයිද කියලා හිතන්නවත් බෑ. අර අපි කියන්නේ යාර නෝට් තුනේ ගායකයා කියලා. ඒ කියන්නේ යා නෝට් පොඩි ප්‍රමාණයක් පාවිච්චි කරලා තමයි සින්දු ලියලා තියෙන්නේ කියලා තියෙන්නේ. හැබැයි මේ ගීතය මතකයේ ඇසුරින් සිහියට ගන්නට නිතරම වෙහසුනේ මේ කියන ගීතය. මේක එක තැනක් තියෙනවා පැහැදිලි නැති එක ඡායාවක් ඇත. ඒ ඔබ බව දනිමි. අම්මා මිය ගිහිල්ලා තියෙන්නේ. අම්මව නිරන්තරයෙන් මතක් කරනවා. හැබැයි අම්මගේ රූපය පේන්න නැති වුණාට ඒක ඇහැට දකින්න නැති වුණාට හැබැයි අය හිතනවා මේ තමයි මගේ අම්මා කියලා. මේක තව තැනක තියෙනවා ඉස්සර දවසක උදෑසනක ඔබ මා නලවන්නේ නැති මා හඬනා විට දුක ඉපදීමට ලේකිරි දෙන්නේ නැති. ඔය ලේකිරි දෙනවා කියන එකයි ජීව විද්‍යාත්මක කාරණාවක් නෙමෙයි. ඒක අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා අම්මගේ ආදරය ගැන කියන්න. හැබැයි පුංචි කාලේ අපි සමහරවිට අපි දන්නවා අම්මා අපිව කුසට ආගත්තට පස්සේ කවදාවත් හයියට නිදාගත්තේ නැහැ. සමහරවිට මොහොතට ටිකක් බොන්න ඌමනා වුණත් බොන්න විදියක් නැහැ දරුවා නිසා. Taman කැමති විදියකට ජීවත් වෙන්න විදියක් නැහැ. Taman කැමති විදියකට එයාට බෑ නිදා ගන්න උතරතරම. කොච්චරනම් මෙහෙස මහන්සි වෙන්නේ නැද්ද? එහෙම ලෝකේ ඉන්නවා නම් මිනිස්සු දෙන්නෙක්ගේ අම්මයි තාත්තයි විතරයි. ඕකෙම තමයි තිනවා මගේ හිස පිරිමැද මගේ ගත පිරිමැද මුව සිප ගන්න ඇති. ඔබ යන විට මා කැටුව යන්න නම් අමතක වෙන්නේ නැති.
මම හිතනවා අම්මා ගැන මීට වඩා කියන්න ඕන එකක් නැහැ කියලා. ඉතින් අපි ගීතය අහමු. මේක ටිකක් හරි සංවේදී ගීතයක්. මම හිතන්නේ අම්මලා ජීවත් වෙනකොට වඩා අම්මලා අපි ළඟ නැති වෙනකොට තමයි ඒකේ වේදනාව දැනෙන්නේ. ඉතින් ඉස්සර අපිට මතකයි අයියේ සමහරලාට මේ පුංචි කාලේ මම බලන් ඉන්නවා මගේ අම්මයි තාත්තයි එනකන්. අම්මා ගෙදරම හිටියේ තාත්තා එනකන් මම බලන් ඉන්නවා. හැබැයි දැන් අම්මලා තාත්තලා බලන් ඉන්නවා අපි ගෙදර එනකන්. ඉතින් ඕක තමයි මානුෂීය බැඳීම කියන්නේ. ඉතින් මේ ලෝකේ මිනිස්සෙකුට ලැබෙන්න ඕනේ වටිනාම සම්පත තමයි අම්මයි තාත්තයි. ඉතින් ඒ නිසා තමයි මේ ගීතය තෝරගත්තේ. දරිච මගේ දෙමව්පිය ගැන මතක් කරද්දී අපි හරි සංවේදී අත්තම කලින් වැඩසටහනක මම කිව්වා. දෙමව්පියෝ තමයි අපි දෙනකොට බලන්නේ යනවද පුතා ගියාද ඒ දෙමව්පියන්ගේ විදිය. ඒක නිසා ඒ ආදරේ රැකවරණේ කරුණාව අපිට දෙමව්පියන්ගෙන් අර මම හිතන්නේ වෙන ලබන්න හැකියාවක්. අයියේ විනාඩියක් මේ අර Facebook එකේ පුංචි සටහනක් තිබ්බ පේලි හතරක් මේකේ තිබුණා. කප්පරක් කඳුළු කැට කුස්සියට විකුණලා ගිනි ගහන අවුවට කර උනා වේලිලා. බඩගිනි කියනකොට බත් මුට්ටි තම්බලා හෙන අකුණු මැද උනත් hina වෙයි අම්මලා. මං හිතන්නේ අම්මා ගැන තේරුම් ගන්න ඊට වඩා වචන ඕනේ. ඉතින් අද දවසේ මේ ගීතේ ගායනා කරන්න අපි තෝරගත්තේ මහේෂී සිල්වා මහත්මිය. එතුමියට ආරාධනා කරනවා මේ ගීතේ මම හිතන්නේ ගායනා කරේ ඉන්ද්‍රානි පෙරේරා. ඒ හඬින්ම ලස්සනට ගායනා කරන්නේ අද මහේෂී සිල්වා මහත්මිය ඔබතුමීට ආරාධනා.
මේ ගීය ලිව්වේ ප්‍රමුඛන සිද්ධාර්ථ හාමුදුරුවෝ. අතුල සහ සමිතා තමයි මේ ගීතේ ගායනා කරන්නේ. අද දවසේ මේ ගීයත් ඇත්තම ගත්තොත් මෑතක ඉතාම ජනප්‍රිය වුණු ගීතයක්. මේක තෝරගන්න විශේෂත්වයක් තිබුණා. අයියේ මේ අර අම්මයි තාත්තයි අපිත් එක්ක මොනවා බෙදාගත්තත් බෙදා නොගන්න එකම දේ තමයි එයාලගේ තියෙන වේදනාව දුක. ඒගොල්ලෝ ඒවා අපිත් එක්ක බෙදා ගන්න නැහැ. අම්ත හැමදේම ඒගොල්ලෝ අපිත් එක්ක බෙදා ගන්නවා. ඉතින් ඒක එක හේතුවක්. අනිත් හේතුව ඒකත් මගේ පෞද්ගලික කාරණාවක්. මගේ මස්සිනාට ඉන්නේ දුවේ. මගේ අයියලා දෙන්නට ඉන්නේ දුවලා තුන් දෙනෙක්. බෝනික් වගේ 4 දෙනෙක් ඉන්නේ. ඉතින් කවදා හරි මං ආසයි දුවේගේ තාත්තා කෙනෙක් වෙන්න. ඒක තමයි අතරම මගේ ඒ කියන්නේ ඒ හීනෙට මං ආසයි. ඒක තමයි මේ ගීතේ තෝරගන්න එක හේතුවක්. සහ මේ අපි දුවලට කොච්චර දේවල් දෙනවද පුතාලට කොච්චර දේවල් දෙනවද හැබැයි ඒව අපි දෙන්නේ දායාදයක් හැටියට. මේ ගීතය ගැන කතා කරද්දී මම වචන ටික ඔබට තේරෙන නිසා ගීතය ගැන වැඩිපුර දේවල් කතා කරන්නේ නැහැ. මේකේ තියෙන්නේ මේ මගේ රුසිරු, මගේ ඔටුනු ඒ දේවල් ඔයාලා තමයි දෙන්නේ. මගේ නුවණ සහ ගෑනු දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන සමාජ ඉස්සරහා පතිනි බලය වැඩිපුරම තිබෙන ගෑනු දරුවෙකුට අවශ්‍යම දේ කියලා සමාජය තුළ කතා කරන දේ. ඊට පස්සේ ආයෙ කතා කරනවා හදවතේ සිසිල සහ හදවතේ හිතේ සුවඳ ගැන. ඉතින් අර කියවනක් තියෙනවා මේ දැන ඉගෙන ගත්තම තමයි කෙනෙකුගේ වත්කම ಗುಣ නුවණ දැක්කම ඔබට සලකයි රටේ ඔක්කොම. දුවෙක් නම් මේ වගේ වෙන්න ඕනේ කියලා කියන්නේ. මං හිතන්නේ සබාදහමේ තිබෙන සුන්දරම දෙයටත් වඩා සුන්දරම දේ තමයි දුලා කියන්නේ. ඉතින් ඒ නිසා තමයි මම අතර මේ ගීතය තෝරගත්තේ. මේ හා සමානම ගීතයක් තියෙනවා සුනිල් එදිරිසිංහයන් ගායනා කරනවා. දුවේ නුඹ මගේ ප්‍රාණයයි සැබෑ වූ සුබ සිහිනයයි. ඊට පස්සේ කුලගෙදෙට්ට යනකොට ඔයා යන්නේ සනුහරි අභිමානය අරගෙන. අන්න ඒ වගේ දුවෙක් හදන්න තමයි අම්මලා තාත්තලා වෙහෙසෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මම අතර මේ ගීතය තෝරගන්නේ. අපි ඉක්මනට යන් ඊළඟ ගීතයට. එනා කරන්නේ අපේ හැමදාමත් රහට ගායනා කරන අසංක සහ අපේ නයනා ගාල්ලගේ දෙපළට ආරාධනා කරන ගීතය ගායනා කරා. Mage
ඊළඟටත් ඔය තෝරගෙන තියෙන්නේ මාළි බුලත්සිංහල මහත්මිය ගායන අතිශය ජනප්‍රිය ගීතයක්. මේ ගීතේ සංගීතය ප්‍රේමශ්‍රී කේමදාස මාස්ටර්. මාස්ටර්ගේ විශේෂත්වයක් නෙවෙයි ගීතයක් අපි ගත්තොත් ඒ ගීතේ සංගීතයෙන් අපිට අඳුන ගන්න පුළුවන් මාස්ටර්ගේ සංගීතය කියන කාරණාව. අපි මේ නිකමලිට මේ කලින් බලලා තිබුණේ මේ සංගීතය මෙයාගේ වෙන්නේ නැති කියලා. නමුත් ප්‍රේමශ්‍රී කේමදාස සංගීතවත් කරලා තියෙන්නේ. පද රචනය කළ තියෙන කිස්සිරි නිමල් ශාන්ත කියන මහත්මයා මේ අතිශය ජනප්‍රිය ගීතයක් වෙච්ච සඳකෙන් දහරින් කියන ගීතය. මේකත් ඇත්තම ගත්තොත් හැම කාලයකම ගැලපෙන ගීතයක්. මේ ගීතෙට විශේෂත්වයක් තිබුණා. මේක කතා කරන්නේ ආදරය ගැන. ඉතින් අපි ඉන්නේ ආදරය විඳින කරන වයස නිසා මේ එක හේතුවක් එක තෝරගන්න සහ මේක මේ සංගීතෙට මම හරි ආසයි. ඒක තමයි කේමදාස මාස්ටර් තමයි ලංකාවේ ඔය සංගීතය හරි විදිහට වෙනස් කරපු පළවෙනි කෙනා. ඒකට හේතුව ඉස්සර අපි ගොඩක් වෙලා තොරණ නිර්මාණ තිබුණා. ඒව ගොඩක් ඉන්දියානු භාෂාවෙන් හම්බුනේ. හැබැයි කේමදාස මාස්ටර් තමයි ඒක අතික්‍රමණය කරන්නේ. ඔහුගේ ගීතවල ඔපෙරාව තියෙනවා, බටහිර ගැයුම් තියෙනවා, අපරදිග පෙරදිග සංගීතය තියෙනවා, අපේ ජන ගායනාව මේ හැමදේම එකතු කරලා තමයි මේ ගීතය හදලා තියෙන්නේ. හරි කාව්‍යාත්මක භාෂාවක් තිබෙන ගීතයක්. මේක විදහාමිනේ පිල්නාට්‍ය තමයි මේ ගීතය තියෙන්නේ. අර මං හිතන දේ තමයි යක්කේ මේ අයියා අපිට මේ ලස්සන මුහුණවල් ඕනතරම් මොනගේ. හැබැයි අපි හැම වෙලාවෙම පරිස්සම් කරන, අපි ආදරෙන් බලා ගන්න සහ අපි ගැන හැම වෙලාවෙම හම්බ වෙන සහ අපි ගැන හැම වෙලාවෙම තැවෙන හිත් හම්බ වෙන හරි අඩුයි. ලෝකෙ මිනිසුන්ට එහෙම ආදරයක් තමයි හම්බ වෙන්නත් ඕනේ. ඉතින් එහෙම ආදර කතාවක් ගැන තමයි මේක ඇතුලේ කියන්නේ. ඉතින් මේකේ තිබෙන මේ සඳේලිය නැමැති ධාරාවෙන් තමයි මගේ ඇස් දෙක පිරලා තියෙන්නේ. මේ රාත්‍රී වර්ණනාවක් ගැන කියන්නේ. ඉතින් මේකේ තව තැනක තියෙනවා හිරිපොද වෙහි වැටිලා කුරහන් මල් තිබුණා හිවුඩු පිපෙන හුළඟේ සුවඳ මෙකි වියකි. මේ හිවුඩු කියන්නේ හිරිකඩු පිපෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ සෝභාදාම හරි අපූර්ව චිත්‍රයක් හදලා තියෙනවා පරිසරය. හිරිපොද වෙහි වැටෙනවා කුරහන් මලුත් ඒ වැස්සට තෙමිලා තියෙන්නේ. ඇඟේ හිරිකඩු පිපෙන සීතලක් තියෙනවා මේ හැන්දෑවේ මේ රාත්‍රියේ. ඉතින් ආදරේ විඳින්න කියලා තමයි කියන්නේ. අර ඉද්ද සමන් පිපිලා වනපෙත හිනහෙනවා. ඉද්ද මල් පිපුණාම මුළු වනයේම සුවඳයි හරි ලස්සනයි. ඉතින් ඔයාව මට ලැබුණාම ඒ වගේ තමයි කියලා හිතේ තියෙන ආදරය සෝවාදහමේ තියෙන දේවල් එක එකතු කරලා කියන්නේ. මේකේ මේ අර අයි මිනිස්සෙක් මරුණට පස්සේ විනාඩි 7ක් මේ මතක එක්ක ජීවත් වෙනවලු. ඉතින් ඒ විනාඩි 7 මං හිතනවා මිනිස්සෙකුට තමන් ආදරය කරන කෙනාව අර විනාඩි 7 මතක් කරගෙන ඉන්න පුළුවන් නම් වටිනවා කියලා. මිනිස්සු මරනවා හැමෝම. හැබැයි මිනිස්සු කවදා හරි ඉතුරු කරලා යන්නේ තමන්ගේ මතකයන් විතරයි. ඒ මතකයන් හොඳ දේවල් වුණොත් හොඳයි. ඉතින් ඕක තමයි මම මේක තේරුම් ගන්න උත්සාහ කරන්නේ මේ ගීතය ඇතුලේ. ඉතින් සෝභාදාම හරි අපූර්ව සුන්දරත්වයෙන් ප්‍රබෝධමත් වෙච්ච පරිසරයක් ගැන තමයි මේ ගීතේ කියලා තියෙන්නේ. ඉතින් අපි යහු මං හරි කැමති ගීතයක් මේක. හරිම මේ අර ලංකාවේ සංගීතය ඇතුලේ මාන්ලි බුලත්සිංහල මහත්මිය කියන්නේ වෙනම ලෙවල් එකක ඉන්න ගායිකාවක්. වෙනම ලෙවල් එකක ඉන්න. ඉතින් මං හිතනවා ඉතින් මේකේ අර හිතට ගේන නිස්කලංක ප්‍රේමණීය හැඟීම ගැන මේ ගීතය ඇතුලේ කතා කරනවා. මං ප්‍රේමය ගැන ටිකක් ඉතින් මං දන්නවාද මගේ ප්‍රශ්න ගොඩක් අහන්න ඇවිත් ඉන්නේ. මේ ඒ නිසා ඉතින් ප්‍රේමය ගැන මම මේ කලින්ම කිව්වේ නිසා. ඇත්තම කාරණේ ගත්තාම රුචිර මට තේරිච්ච දේ තමයි අර මේ සින්දු ටික ගලාගෙන ඇවිල්ලා මේකෙන් පස්සේ පොඩක් මොනක් තිරියව් ටිකක් වෙනස් වෙලා ගියා වගේ මට තේරෙනවා. හැඟීමක් දැනනකොට එහෙම වෙනවා මේ මවුස් එකේ. ආදරයෙන් නේද? අපි ඒකෙන් පස්සේ ප්‍රේමය ගැන වගේ තව ටිකක් අහන්න බලාපොරොත්තු වෙන දවසේ මම හිතන්නේ මේ ගීතේට තෝරගත්තේ ගීතේටම ඔබින හඬක් තියෙන ශසි වෙත්තසිංහ මහත්මිය. ඉතින් එතුමිය ඉහළ උච්ච ස්වර ගායනා කරන අපේ කචිත් සංකීර්ණ ගායිකාවක්. ඒ නිසා එතුමියට ආරාධනා කරනවා මේ ගීතේ ගායනා කරන්න.
දෘශ්‍යපතයත් එක්කම ගැලපුණු ගීතයක් කියලා මට හිතෙනවා. මේකේ තියෙන ඇත්තම ගත්තොත් ජගත් වික්‍රමසිංහ සහ නිරෝෂ අවිරාජිනී මහත්මිය ගායනා කරන මම හිතන්නේ මේ යුද්ධෙත් එක්ක සහ උතුර දකුණ ඒ කතාවක් මේක ඇතුලේ තියෙනවා කියලා මට හිතෙනවා. ඒ වගේ ගීතයක් ඔතෝරගෙන ඉතින් මේක ටිකක් ඇත්තම ගත්තොත් ගයන්නත් ටිකක් අපහසු ගියා. ඒ අද දවසේ ඒ ගීතෙට තෝරගෙන තියෙන්නෙත් මාත් ඒකේ කොනක ඉන්නවා සහ මමත් චන්දිමත් තමයි ගීතේ ගායනා කරන තෝරන. මේ ගීතය ගැන යමක් කිව්වොත් රුචිරවර තමයි අවස්ථාව. මේක මේ කවදා හරි දවසක උතුරයි දකුණයි යාවෙන්න ඕන කියලා මගේ පුංචි හැඟීමක් තියෙනවා. මේක ඇත්තටම කතා කරන්න මෙයයි මේ. සමහර මිනිස්සුන්ගේ ජීවිතයේ හිස්තැන් තියෙන ඒවා කාටවත් පුරවන්න බෑ. මේක ඇතුලේ තියෙන එහෙම කතාවක්. මේක ඇතුලේ තියෙන ආදරය ගැන තමයි. හැබැයි අපිට සමහර වෙලාවට මේ මම සිංහල බෞද්ධයෙක් තමයි. හැබැයි මම ආසයි මේ රටේ මිනිස්සු හැමදාම සතුටින් ඉන්නවට. අර මේක එක තැනක් තියෙනවා ආදරය ගැන කියන මේ පෙම් හැඟුම් දෝතින් ගෙන මනුදහම් සීහිසලා ආදරේ තතු කියමි ඔබහා උතුර සහ දකුණේ ආදරයක් ගැන මේ කියන්නේ. ජාති ආගම් කුල මල ભેදයක් නැහැ. අපිටත් පුළුවන් සමහරවල් තිලක තියෙන කෙල්ලෙක් ආදරය කරන්න. මුස්ලිම් කෙනෙකුට අපිට ආදරය කරන්න පුළුවන් නම් මම කියන්නේ ඔබට දැන් විවාහ වෙලා නිසා දැන් එතෙන්ට යන්න එපා. හැබැයි විවාහ නොවිච්චර පුළුවන් ඕනනම් මම කියන්නේ අපි හැමෝමයි සමහරලාට මේ අපි හිතන් ඉන්නවා අපි තමයි ලොකු ජාතිය, අපි තමයි හොඳ ජාතිය. එහෙම එකක් නැහැ. මිනිස්සු ඇත්තටම මම හිතන්නේ කලවම් වෙලා තියෙන්නේ. එහෙම එකක් නැහැ. මිනිස්සු විතරමයි. මිනිස්සු ගාව තියෙන මනුෂ්‍යත්වයයි අපි හැමෝගෙම තියෙන එකම ලේ විතරයි. ඉතින් මේකේ තව අර එක තනක් තියෙනවා පටු හැඟුම් මේ කුළු සිඳදා තට්ටු සලාදුර පියබා ජීවිතේ ඉමසොයමි ඔබහා කවදා හරි දවසක අපි දෙන්න එකතු වෙයි කියලා මගේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුවත් එක්ක මං ඉන්නවා ජීවත් වෙලා. මේකේ හරි සුවිශේෂී තැනක් තියෙනවා. කිසි දිනේ ඔබ ನೆಹළු කඳුලින් මා නලලතේ ඔබගේ දෑතින් ආදරේ තිලකය අඳවා. කවදා හරි දවසක මගේ නලලේ තිලකයක් තියෙනවා නම් ඒ තිලකේ තියන්න ඕනේ සිංහල ඔයා විතරයි කියලා මේ කියන්නේ. මෙතන ඉන්නවා අපේ ෂෙහන් මල්ලි ඉන්නවා. ෂෙහන් ටැමිල් ක්‍රිස්තියානි. වත්සුලා ඉන්නවා පහළ ඉංජිනේරු. අපේ නගුලේශ්වරි අක්කා ඉන්නවා ආයතනාංශ. ඒ අපේ මිනිස්සු අපිට කවදාවත් එමුසෙක් කරන්න බෑ. මං ආසයි මෙන්න මෙහෙම දකින්න දවසක් ලංකාව. අයියේ මේ සුදු පාට මල් වට්ටියේ වෙනම සුදු පාට මල් දකින්නට වඩා රතු පාට, කළු පාට, කහ පාට, කොළ පාට මල් වෙනම දකින්නට වඩා මං ආසයි එකම මල් වට්ටියක සුදු පාට, කහ පාට, කොළ පාට, රෝස පාට මල් දකින්න. ඒක මගේ හීනයක්. ඒ කියන්නේ මිනිස්සු ලෝකෙ දියුණු වෙලා තියෙන්නේ. අපි විතරයි මේ ජාති ආගම් කුල මල ભેද ප්‍රශ්න අරගෙන අපි කසාද බඳින කොටත් ජාතිය හොයනවා. ඊට පස්සේ ආගමික දේවල් වලට ජාතිය හොයනවා. ඉතින් මම හිතන්නේ අපිට පුළුවන් නම් මිනිස්සෙක් හැටියට හිතන්න මේක මගේ විෂයටත් ටිකක් බද්ධ වෙච්ච නිසා තමයි මම මේ ගීතය තෝරගන්නේ. සහ මම ආසප් කරන ගායකයෙක් තමයි ජගත් වික්‍රමසිංහ මහත්මයා. ඔහුගේ ගීතවල තිබෙන මේ ප්‍රේමණීය හැඟීම හරිම සෞම්‍ය විදිහට විඳින්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මම මේ ගීතය තෝරගත්තේ. දැන් රුචිර කිව්වා හරියටම හරි. ඒ රුචිරවා කිව්වා වගේ මගේ පෞද්ගලික ජීවිතේට මගේ හොඳම යාළුවා දෙමළ. ඒ කියන්නේ ටැමිල් යාළුවෙක්. එයා හතරේ පන්තියේ ඉඳන් මගේ හදවතේම ඉන්න හොඳම යාළුවා. අදටත් මගෙත් එක්ක මගේ ළඟම ඉන්න යාළුවා. ඒ දෙමළ අපිට එහෙම ಜಾති ભેදයක් එහෙම එකක් නෑ. මිනිසුන් හැටියට අපි අවුරුදු 50ක් 60ක් ජීවත් වෙලා මැරෙලා මේ කාලේ ඔයාගේ ජීවිතය කියලා කියන්නේ සතුටින් ඉඳලා මියදීමම තමයි. වෙන කිසි දෙයක් නෑ. අපි ගීතේට යමු. චන්දිමත් එක්ක අදවසේ මම තමයි ගයන්නේ. යසන පොට්ටක් මං හිතේ මං ආරාධනා කරන්න කියලා අමතක වුණා ඒක. සියුතුනේ උතුරින්
පීරා උතුරේ උන්හා අහසේ 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 හමුවන තැන කොටනේ පෙම්හැගුම් දෝටින්ගෙන මනුදහුම් සේසලා ආදරයේ දතු කියමි ඒ ඔබ දකුණේ දිනුත් ගම්පීරා උතුරේ උන්හා අහසේ 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 හමුවන තැන කොටනේ පටු හැඟුම් මේ කුළු සිඳලා තටු සලා දුර පෙම්මා ජීවිතයේ ඉම සොයමි ඒ ඔබ යොතුනේ දකුණින් මෙහෙන පියවා සියොතුනේ උතුරින් එහි යන පියවා සියොතුනේ දකුණින් මෙහෙන පියවා ඊළඟට මම කැමති ආදරය ගැන වගේ ආදර කතාව ගැන සහ ඔය ආදරය ගැන කොහොමද දකින්නේ කියලා අහන මොකද ඊළඟට ඔය තෝරගෙන තියෙන්නේ ආදරය හා සම්බන්ධ ගීතයක්. ආදර කතාව ගැන මොන ආදර කතාවද තිබිච්ච ඒවාදයි එහෙම නැත්නම් දැන් තියෙන නෝනා ගැනද කියන්න ඕනේ. ඔයාලට කැමති විදිහක් කරන්න පුළුවන් මොකද ඔයාලට ඒ කියන්නේ නිදහස තියෙනවා ඒ ගැන දක්වන අදහස සියලු දේවල් කිව්ව කියලා ගැටලුවක් නැන්නේ අපිට කාලෙත් තියෙනවා මෙතන හදාගන්න කමක් නැහැ. මෙහෙමයි ආදරය කියන්නේ මම හිතන්නේ අර සමහර මිනිස්සුන්ට තනිකම් පුරුදු කරන්න එකක් ඉගෙන ගන්නවා උගන්වන දෙයක්. අනිත් එක මේ ජීවිතේ උගන්වනවා කියලා මම හිතනවා ආදරය කියන්නේ. අපි කවදාවත් තනි කරයි කියලා හිතපු නැති මිනිස්සුත් අපිව තනි කරනවනේ සමහරවිට. හැබැයි මිනිස්සු ජීවත් වෙන ආදරය ඇතුළේ උනත් සරලව කිව්වොත් මට හිතෙන ආදරය තමයි ළඟ වෙන විට සැලෙන දුරස්වරක තැවෙන බැඳීමක් ඒක ඇතුළේ තියෙන්නේ. ආදරය පළවෙනි ආදරය එහෙම තිබුණා ඉස්කෝලේ යන කාලේ මට මතකයි 2005 නොවැම්බර් 8 වෙනිදා යාළුවනේ.
2009 මාර්තු 22 තමයි වෙන කෙනෙක් ඕනේ කියලා ගියේ. ඉතින් ඒ කාලය ඇතුළතයි මම ඇත්තටම මේ කියන්නේ වයසත් අහු වෙනවා නේද? මේ කියන්නේ ලියුම් ලියලා තිනවා 344. ඒ අවුරුදු 3මාට. පස්සේ ওই ටික ඔක්කොම මට ගෙනත් දුන්නා. ඉතින් මේ මම ඒව දැන්නේ තියාගෙන මම කියන්නේ ඉතින් මේ ඊට පස්සේ මම ඒගොල්ලෝ ගෙදර ගියා. හරි මට කැමති වෙන්න හේතුවක් තිබුණා අම්මා කැමති නිසා තමයි කැමති නැහැ කිව්වේ. ඊට පස්සේ කිව්වා අපේ දුව දෙන්නේ නැහැ ඔයාට. අපේ මේ මාමා කෙනෙක් ඉන්නවා යාවත් බලා ගන්න ඕනි. ඒ නිසා මේ දැන්ම කසාද වෙන්න හදිසියෙකුත් නැහැ. මම මේ ඒ ලෙවල් ඉවර වෙලා. මට එහෙම හදිසියක් තිබුණේ නැහැ කසාදයක් වගේ. ඉතින් මං ආවා. ඇවිල්ලා ඉතින් ටික කාලයක් ගියා. ඊට පස්සේ ඒක අතෑරිලා ගියා. හැබැයි මං හිතුවා දවසක මම මිනිස්සු 1000ක් හරි දන්න මිනිස්සෙක් කියලා පේනවා කියලා. ඒක තමයි මගේ එකම අරමුණ. ඒ නිසා තමයි මං හිතන්නේ සමහරවිට ඒකත් එක හේතුවක් මං මෙහෙම එන්න. ඉතින් සමහරවිට ඉතින් දැන් ඕන ඉතින් හොඳින් ඉන්න අය. ඉතින් කිසි කරදරයක් නැහැ. එහෙම ප්‍රශ්නකුත් නැහැ. සාමාන්‍ය ප්‍රශ්න තියෙනවා. ඉතින් ජීවිතේ කොහොම තමයි මේ මං ටැමිල් ගෑල්ලම එක්කත් යාළුවලා හිටියා ඉස්කෝලේ පස්සේ. මට මේ මුස්ලිම් ගෑල්ලම ගැන හිත ගිහිතුණායි බය හිතුණායි දවසල අර ඒක වෙනම කතාවක් තියෙන නිසා. මේ කෑල්ල අපි නොදායින් මේ ආදරය කරා මොකද ඒ ළමයිට හොඳ නිසා. මේ ඉතින් ඕක තමයි ඉතින් ආදරය කියන්නේ අපි හැමදාම විඳින දෙයක්. මම සාමාන්‍යයෙන් ඕපන් කතා කරනවා අපි හැමෝම එහෙම කතා කරනවා මේ ලෝකේ මම හැමදාම කියන දේ තමයි මම දැන්ටත් ලස්සන ගෑල්ලක් දැක්කොත් බලනවා ඉතින් හැබැයි ඒ නරක හැමීමක් නෙවෙයි නරක හැඟීමක් නෙවෙයි මිනිස්සු ලස්සන දේවල් දකින්න ඕනේ ඉතින් බුදුහාමුදුරුවෝ කියලා දෙනවා නේද ඉතින් ඒ නිසා මේ ආදරය කියන්නේ අපි හැමෝටම ඕනේ දෙයක් ඉතින් ඒ නිසා ඉතින් මම හිතනවා ආදරය ගැන ඔයයන් තව මොනවද ප්‍රශ්න තිබුත් පස්සේ හම් මුතුරාගේ වගේ ආදරය කියන්නේ නැත්තම ගත්තොත් මට දැනෙන්නේ අවබෝධයෙන්ම තමයි අපි තේරුම් ගන්නේ මොකද්ද ඒ තේරුම් ගන්න තරමට ආදරය කියන එක සාර්ථක වෙයි. ඊළඟට ඔයා තොරගෙන තියන්නේ ඇනස්ලි මාලේවන සහ ඉන්ද්‍රානි පෙරේරා ගායනා කරන පවුරු වලල්ලක් මැදලා කියන ගීතය. අනේ මේකත් කාලීන සහ ඉත ජනප්‍රිය ගීතයක්. මේ ගැනත් අපිට යමක් කිව්වොත් අයියේ සමහර ආදර කතා තියෙනවා මේ ඒව දරාගත්තේ කොහොමද කියලා මිනිස්සු දන්නේ නැහැ. මේ වුණ නැති ටික විතරයි සමහර වෙලාවට. මේ ගීතය ඇතුළේ අන්‍ය වගේ කතාවක් කියන්නේ කොයිතරම් වද වේදනා වින්දත් මම ඔබ වෙනුවෙන් ජීවත් වෙනවා. මේකේ තියෙනවා හරි ලස්සන මේ වචන ටිකක් පවුරු වලල්ලක් බැඳලා සතර වටේ අවිගත් මුර සෙබළු යදලා ඊට පස්සේ කියනවා පවුරු වලල්ලම බිඳලා මං එනවා මුරකාවල් අතරින් බිඳලා ඕනි කෙනෙක් ඕනි තහංචියක් දාගන්න හැබැයි මගේ ජීවිතේ පළවෙනි කොටස තියෙනවා වෙනුවෙන් මගේ හදවතේ ආදරණීයම තැන තියෙනවා වෙනුවෙන් මේ ලෝකේ කවුරු අකමැති වුණත් මං ඉන්න ඔයා වෙනුවෙන් මේකේ මේ හරි සරල ගීතයක් ඒ කියන්නේ සජීවී ගීතයක් අපිට අහන්න පුළුවන් අපේ කන් වලට මේකේ තියෙනවා අර තව තැනක් මේ කවුළු දොරින් බලා ඉඳිමි ඔබ එනතුරු බලා ඉඳිමි ඈතින් පියමන් උදකිමි සුසුම් හෙලා හඬා වැටිමි මම බලා ඉන්න ඔයා එනකන් වායත දිහා යනවා මම දකිනවා හැබැයි මගේ හුස්මක් මට හිර වෙනවා වගේ දැනෙනවා ඇයි ඔයාව තාමත් මට අයිති නැති හින්දා ඉතින් මේක හරි සුන්දර ගීතයක් අපිට ඔව් මේ ඉතින් මේක අන්තිම දිනවනේ මේ නිරතුරුව විමුහුණ දකිමි පෙම් සටනෙන් පෙරදෙනු යමි ලොවක් නොමැත අපට අහිමි ඔබ හා මිස තනිව නොයමි මම මේ ලෝක කවදා හරි ජීවිතේ අතාරින්න තනියම නෙවෙයි මම දවසක මැරෙනවා වෙනුවෙන් කියලා මේ කියන්නේ ඉතින් හරි සරල ගීතයක් ඇනස්ලි මාලේවන මහත්මයා සහ ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය ගායනා කරනවා අද දවසේ මේ ගීතය ගායනා කරන්නේ අපේ සහකාර දිස්ත්‍රික් ලේකම්තුමිය බී.එච්.එස්. ධනවර්ධන මහත්මිය සමග මංජුල රුඩ්ඩිගු මහත්මයා එතුමන්ට ආරාධනා කරනවා දවසේ ගීතය ගායනා කරන්න. Sakura
බෙදලා සතර අතේ අවිගත් නුර සෙබළුන් යොදලා සතලින් පෙරදෙන තුරු දිනුන දකිමි තෙම් සතලින් පෙරදෙන ලොක් නොබතකට අනිදි ඔබ කාමිස තනිවනය ඔබ හාමිස තනිවනය ඊළඟ ගීතයට යන්න රුචිර සූදානම්. ඊට කලින් මම ආසයිවා මම හිතන්නේ පොත්පත් ලියනවා ඒ වගේම නිවේදන කටයුතු බොහොමයක් කරනවා. ඒ අත්දැකීමුත් පොඩ්ඩක් බෙදා හදාගන්න පුළුවන් මේ වෙලාව හොඳයි කියලා මට හිතුණා. දැන් නම් ලියන්නේ ඇත්තටම මේකට හේතුව මන් ද ලියන්න කම්මැලි එකක් මොකක්ද කරුණයක් තියෙනවා ඒ කියන්නේ. ඉතින් ඉස්සර ලංකාදීප පත්‍රයට අවුරුදු ගාණක් ලිව්වා. පොතක් ලියලා දිනවා ඊයේ නවකතාවක් පිටු 114ක්. දැන් අවුරුදු 7ක් වෙනවා නවත්තලා. දැන් හිතනවා ඒවා මේ ආයි කොහොමත් ඕන්නේ වගේ එකක්. ඒ කියන්නේ ලියන්න මොකක්ද කම්මැලිකමක් තියෙනවා. ඉතින් සමහරලාට හැබැයි අර අයි මිනිස්සු මේ ඔය ලියන එක දෙයක් තමයි මම අර ලියුම් 344ක් ගැන කිව්වේ. ඇත්තටම මිනිස්සු දැන් කාලේ ලියනවා හරි අඩුයි. දරුවෝ අතේ තියන් ඉන්නේ ෆෝන් එකනේ. ඉතින් එහෙම ලියන්න පුරුදු වුණාම සමහරලාට අපිට යමන්ගේ හිතේ තියෙන වේදනාවයි කියලා ලියනවා. අපේ හැඟීම් තමයි ලියන්නේ. එතකොට සමහරලාට අපිට කෙනෙක්ව මරන්න කේන්තියක් ආවත් ලියන කෙනෙක් නම් මට හිතෙනවා එයා අරක ලියලා ඉවරනකොට තමගේ කේන්තිය අතහැරලා දෙන්නේ. ඔය ඉස්සර මගේ යාළුවෙක් කිරියාත් එහෙම ලියනවා එක එක ඒවා. තමන්ට කේන්තිය ආවම. ඉතින් ඔකේ අන්තිමට අපි ලියනවා ඉස්කෝලේ යන කාලෙමත් අර අතේ පොඩ්ඩක් ලේ චුට්ටක් එහෙම අරගෙන අන්තිමට ලියනවානේ කොච්චර හිතේ වේදනාවක් තිබුණත් මං ඔයාලට හැමදාමත් ආදරේ මගේ රත්තරන් කියලා. ඒක ලියනකොට අර කේන්තිය ගිහිල්ලා. දැන් එහෙම ලියන්නේ නෑ දරුවෝ. සහ කම්පැනිසින් දරුවෝ නෑ. ඉතින් මං හිතන්නේ ඉතින් උත්සාහ කරන ඉඳලා හිතලා ඔය අපේ බ්‍රාන්ච් එකේ ඉඳලා සමහරලාට කොලයක් එම වුණා මොනවා හරි වචන කීපයක් දිනවා එක්කෝ චානි හිටියෝ චායින්ට පෙන්නනවා එහෙම නැත්නම් එහා පැත්තේ කවුරු හරි හිටියොත් කරුවා හරි කවුරු හරි හිටියෝ මෙහෙම ලිව්වා කියලා පෙන්නනවා. ඒ අරෙන්ද ඇත්තටම ලියන්නේ නැහැ දැන්. ඉතින් බලමු නේද ඉස්සරහට. මෙච්චර ඊළඟට තෝරගෙන තියෙන්නේ ඇත්තටම ගත්තොත් මේ කාලේ ජනප්‍රිය ගීතයක් නිර්සා විරාජිනී මහත්මිය ගායනා කරන ඒ වගේම අජන්ත රන්සිංහ මහත්මයා ගී පද රචනා කර ගීතයක් රෑ 12 පැහි ඉදි කඩළු අරන්. ඇත්තට මේකත් මේ කාලේ ගත්තාම ඊටාම අලංකාර සහ ජනප්‍රිය ගීයක්. මේකත් තෝරගන්න විශේෂ හේතුවක් ඇති. අය මිනිස්සුන්ට මේ තනිකම් පුරුදු කරන්නේම තමන් කවදාවත් තනි කරන්නේ නැහැ කියලා හිතුව මිනිස්සුම තමයි. ඒ මිනිස්සු තමයි ජීවිතේ තනිකම් පුරුදු කරලා තියෙන්නේ. මේක කියන්නේ ආදර කතාවක් ගැන සැමියා සහ බිරිඳ අපි හිතමු පිට සාමාන්‍යයෙන් දුෂ්කර පරිසරයක ජීවත් වෙන සමහරවිට සැමියා හමුදාව වගේ වෘත්තියක වැඩ කරන කෙනෙක්. ඉතින් ඔහු ගෙදරින් යනවා තරහ වෙලා. ඒ කතාව මේ කියන්නේ අර කාන්තාවගේ හිතේ ඇතිවන ආදරය සැමියා වෙනුවෙන් තිබෙන බලාපොරොත්තු ආයේ ඉක්මනට කියලා තියෙන මේ ගීතය තමයි ඒ වචන ටික ලස්සනට ලියන්නේ. මේක ලියලා තියෙන්නේ මේ ආචාර්ය අජන්ත රණසිංහයන්. මේක සංගීතවත් කළේ ටැමිල් මිනිස්සෙක් අපේ ඇන්තනි සුරේන්ද්‍ර මහත්මයා. හරිම ලස්සන මැන්ඩලින් පාට් එකක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් මේකේ තියෙනවා මේ හබ කර ගිය ආලවන්ත මගෙම මිහිරා වනයෙන් දැන් නැතයි කියා. හබ කරලා කියන තරහ වෙලා ගිහිල්ලා මිහිරා කියලා තමන්ගේ ස්වාමියාට ආදරය කරනවා. හරි ලස්සන වචනයක් අපිට වැඩි ඇහෙන්නේ. මිහිරාවේ කියලා අපි කියන ගොඩක් වෙලාවට. ඉතින් වනය කියන මේක අදහස් ගන්න ඇත්තටම මේ විෂගෝර ලෝකේ සමාජය ඇතුලේ ඔයා පරිස්සමෙන් ඒ කියලා තමයි මේ බලාගෙන ඉන්නේ. මේකේ තිබුණා මේ ඒ කතාවම තමයි කියන්නේ තාල පිබුරු වගවල සුල්ලගෙන වනේ දෝෂ විපත් සිදු නොවියන් නුඹට අනේ දෙගනට දෙවික්කන් කියන්නේ මේ කනේ කරාවු. ඊට පස්සේ මේ
කරවට පදක්කම් කියන්නේ මේ සැමියා හමුදාවේ කියලා වගේ සංකේතවත් වෙන ඔයා පදක්කම් අරගෙන ආවේ නැතුවට කමක් නැහැ. ඔයා පරිස්සමින් ගෙදරින්න කියලා මේක ඇතුලේ කියනවා. ඊට පස්සේ මේකේ මේ කාසි පඳුරු කතරගමට ගැට ගහලා බාර උනා රූපෙට රූපේ පුදලා බෝමා කඳුළු ඉනුවායසක කියා දෙයියෝ නොයන් පපුවට ගිනියවුලා මගේ හදවතේ ගින්දර මගේ පපුවේ ගින්දර එන්න වැඩි වෙනවා. ඉක්මනට එන්න කියලා සමහර මිනිස්සු අපිට හිතේ පිළිසරණක් නැතුනහම හිතේ කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කියලා අපිට කවුරුත් කියන්නේ නැතුනම සහ අපි තනි වෙලා කියලා ජීවත් වෙලා ඉන්නේ තනි වෙලා කියලා හිතුනහම අයියේ මේ මිනිස්සු යනවා දේවාල වලට බාරහාර වෙනවා. ඉතින් එහෙම කතාවක් මේ කියන්නේ. මේක හරි ලස්සන වචනයක් තියෙනවා මේ පෙම්බර කුමාරයෝ කියලා. මම ජීවිතේ වැඩිපුරම අහන්න ආස වචනේ තමයි මහත්යෝ කියලා. මහත්යෝ කියන වචනේ මම හරි ආසයි අහන්න. ඒ වගේ ලස්සන වචනයක් තියෙනවා මේ පෙම්බර කුමාරයෝ කියන වචනේ. ඉතින් මේක හරි නිරෝසා විරාජිනී කියන්නේ ලංකාවේ වෙනස්ම විදිහේ හඬක් තියෙන ගායිකාවක්. මම එහෙම දෙන්නයි ලංකාවේ මම දැකලා දෙන එක්කෙනෙක් ආචාර්ය නන්දා මාලිනී සහ නිරෝසා විරාජිනී ලාලිත්‍ය. හරි ලොකු හඬ පරාසයක් තියෙන දෙන්නෙක් මම පෞද්ගලිකව කැමති කෙනෙක්. හරි ගැමි ජන සංගීතය හරියටම ගයන්න පුළුවන් කෙනෙක් ලංකාවේ නිරෝසා විරාජිනී සහ අනිත් එක්කෙනා සමිතා මුදුන්කොඩු මහත්මිය කටහඬවල දෙක. ඉතින් මේ ගීතය මම ඒ නිසා තමයි තෝරගත්තේ. මේකත් ඉතා ලස්සන ගීතයක් රුජිරෙක් ගීගොන් අතර තියෙන. ඉතින් අද දවසේ මේ ගීය ගයන්න අපි ආරාධනා කරන්නේ නිලානි මුතුකුමාරි මහත්මිය. එතුමියත් ඇත්තම ගත්තොත් අපේ කච්චේරි සංකීර්ණය ඇතුලේ ලස්සනට ගායනා කරන ගායිකාවක්. අද දවසේ මේ ගීතය එතුමිය ගායනා කරා. Hey,
පොඩ්ඩක් වැඩි වගේ කියලා මට තේරෙනවා. බොහොම ස්තුතියි. මම හිතන්නේ පිටචර ඊළඟට අපි තෝරගෙන තියෙන්නෙත් අපේ සංගීතය ගත්තාම සංගීතය ඇතුලේ සම්භාව්‍ය සංගීතය වගේ ජනප්‍රිය සංගීතය වගේ වර්ග කරන්නත් පුළුවන්. හැබැයි අපේ රටේ ගීත ගායනය ගත්තාම අපිට අමතක කරන්න බැරි සහ මේ රියැලිටි වැඩසටහන් වල පවා ගායනා කරන ගායකයෙක් තමයි එච්.ආර්. ජෝතිපාල මහත්මයා කියලා කියන්නේ. අතන ඊළඟට ඔබ තෝරගෙන තියෙන ජෝතිපාල මහත්මයාගේ ඊයක් මේ ගී කාටද? මේකේ විශේෂත්වයක් ඇති. මේක මේ අතරම මේක මම බලාපොරොත්තු වෙච්ච ගීතයක් නෙමෙයි. හැබැයි මම කිව්වා ප්‍රියන්ත සර් කවදාහරි මම වැඩක් කළොත් ඒකේ සිද්දුවක් කියන්න ඕන කියලා මම සර්ගෙන් අහුවා. සර් ජෝතිපාල මහත්මයාගේ සිද්දු 900ක් විතර තියෙන නිසා සර් කැමති සිද්දුවක් කියන්න මම ඒක විචාරය කරනවා කියලා. ඉතින් ඊට පස්සේ ඒත් මගේ හිතේ තිබිච්ච නිසා මේ ගී කාටදයි හෝ තව එක ගීතයක් මට තිබුණා. සර් පුළුවන් නම් ඉතින් මේකත් හොඳයි කියලා කිව්වා. ඉතින් එච්.ආර්. ජෝතිපාල මහත්මයා කියන්නේ මම දන්න ලංකාවේ තරු ගුණේ තිබිච්ච එකම ගායකයා තමයි. එකම ගායකයා. පස්සේ ඉතින් ඔය චාමර විල්සන් අපි හදවතේ ගායකයා කියනවා. ශිහාන් මීලංග ඉන්නවා. හැබැයි ජෝතිපාල මහත්මයාගේ තරු ගුණේ කාටවත් නැහැ. මම ඒක කියන්නේ අරගොල්ලොත් එක ඉතින් තරහකින් කියනවා නෙවෙයි. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මේ ගීතය අතර 1980 මුල් භාගයේ ලියවිච්ච ගීතයක්. මේ කනුව හරි ආදරණීයයි. වේදනාවෙන් ඉන්න මිනිස්සෙගේ හිතේ ඇතුලේ තියෙන දුක තමයි මේ ගීතය ඇතුලේ තියෙන. අපිට අයියේ මේ ලෝකේ දැනෙන හැම මිනිසයක්ම අයිති කරගන්න බෑ. හැබැයි අපි බලාපොරොත්තුවක් තියෙනවා අපිට අයිති උනේ නැතත් එයාලා හරි සතුටින් ඉඳී කියලා. හැබැයි බැලුවහම එයාලගේ සතුට ඇතුලේ අපි නැහැ. හැබැයි සතුටින් ඉන්නවා නම් හරි. ඉතින් මේ ගීතය අතන විරහ ගීතයක්. මේ ගීතේ මේ ගී කාටදයි ඔබ දන්නවා ඇති සිත මගේ පිදු හැකි සිහිවේ නොනැවති. ඒ කියන්නේ ජීවිතයේ තදින් ආදරය කර මිනිස්සෙගේ හදවත තමයි මේ කතා කරන්නේ. මේකේ මේ හරි ලස්සන තැන් ටිකක් තියෙනවා. සිතුපතු අන්දමරෑ දිවා අමුතුම ලොවක්මවා මටමා අමතක වූවා. ඔයා නිසා මං හරි අමුතු ලෝකයක ජීවත් වුණා. ඒ ලෝකේ හරි සුන්දරයි. මට මාව අමතක වෙන තරමට මං ඔයාට ආදරය කළා. හැබැයි මට අවසානයේ තුනේ වේදනාව විතරයි. ඉතින් මේකේ තව තැනක් තියෙනවා. බලාපොරොත්තුවේ කඩතිර ඉරා පාළුව විඳදරා ඉවසමිති විතුරා. මගේ බලාපොරොත්තුවක් නැහැ ආයෝ ඒ කියලා සමහරලාට. හැබැයි මම මුළු ජීවිත කාලෙම ඔයා මගේ වෙනකම් බලාගෙන ඉන්නවා. ඉතින් මේකේ තව තැනක් තියෙනවා. කොතැනක සිටියද මේ ලෝතලයේ රකිමි හැම කලේ සිහිවේ හැම වෙලේ. ඔයා මේ ලෝකේ කොහේ කොතැන හිටියත් කමක් නැහැ. පරිස්සමෙන් ඉන්න. මේකේ තියෙනවා අර මේ ඔයාගේ හිනාව වෙනුවෙන් මම ගී 1000ක් කියනවා කියලා මේක කියන්නේ. එකම හිනාවට ගී 1000ක් බිහි වෙයි ඔබේ මුවින් ඇති වුණේ නම් අවබෝධේ අද මේ විලස නොවේ. ජනප්‍රිය සහ ඉතින් බොහොම සුන්දර ගීතයක් අපි අහමු. ගීතයත් රචනා කළා තියෙන්නේ පී.එල්.ඒ. සෝමපාල මහත්මයා වගේම පද රචනයේ කරුණාත් අබේසේකර මහත්මයා. ඒ අතරම ගත්තොත් අද දවසේ මේ ගීතය ගායනා කරන්නේ අපේ ප්‍රියන්ත ජයසේන සර්. මම හිතන්නේ සර් කියලා කියන්නේත් ජෝතිපාල මහත්මයාගේ පුදුමාකාර රසිකයෙක්. ඉතින් අද දවසේ මම හිතන්නේ හොඳ සාධාරණ ගීතයකට කරයි කියලා අපි විශ්වාස කරනවා. සර්ට ආරාධනාව ගීතය ගායනා කරන්න.
නැතුවන්දම රැදිවා අමුතුමලව මවා මට මතක වූවා සිහිය පැන දිවා බලාපොරොත්තුවෙන් අඩතිරලා පාලු විඳදරා ඉවසමින් දිවිතුරා නේගි ආටදේ නේගි ආටදේ ඔබ දන්නවා සිත මගේ පිටු හැටි සිහිවේ නොනවති එකම හිනාවට ගීතහ දිහිවේ මාගේ මුවින් ඇතිවුණි නම් අවබෝධය අද මේ විලස ලොවේ පුතනක හිටියේ නිමලෝ තලේ ඉමි හැම කලේ සිහිවේ හැම වෙලේ නේගි ආටදේ නේගි ආටදේ ඔබ දන්නවා ඇති සිත මගේ පිටු හැටි සිහිවේ නොනවති නේගි ආටදේ නේගි ආටදේ ඔබ දන්නවා ඇති සිත මගේ පිටු හැටි සිහිවේ නොනවති නේගි මයිදනේ ඉතා හොඳ ගායනයක්. ඊළඟට අපි යන්න සූදානම් වෙන්නේ මේ වෙනස් මාර්ග ගීතේ. මම හිතන්නේ මෙතෙක් අපි හින්දි ගීතයක් මේ වැඩසටහන ලැබුවේ නැහැ. ඉතාමත් අඩුවෙන්. ඉතින් අද දවසේ ඊළඟට අපි සූදානම් වෙන්නේ ජනප්‍රිය හින්දි චිත්‍රපට ගීතයකට යන්න. ඒ සඳහා ඇත්තම ගත්තොත් අපිට මේ සංකීර්ණ අලුතෙන් එකතු අලුත් ගායිකාවක් සුරණි. ඉතින් සුරණි තමයි ඊළඟට සූදානම් වෙන්නේ. මම හිතන්නේ මේ චිත්‍රපටය ගත්තොත් දිල් චානා හේ කියන චිත්‍රපටය ඉන්දියාවේ චිත්‍රපටයක්. මේකත් මම හිතන්නේ මෙහෙම තෝරගන්න රුචිරට විශේෂත්වයක් තියෙන්න ඇති. ඇත්තටම මේ මට හිතුණා ටිකක් මම සිංහල භාෂාව වගේම මේ මට හින්දි බැරි වුණාට මම හින්දි ගීත අහන විශේෂයෙන් ඔය 90 දශකයේ ගීත එකක් මේක තෝරගන්න මේ නළුවයි නිලිය එක හේතුවක්. මේක ඇත්තට මේ මම මේකෙදිත් ඇහුවේ අක්කේ මේ ඔයා කැමති ගීතයක් කියන්න මම ඒකත් ਵਿਚාරය කරන්න කියලා. මොකද මේ මට ඇත්තටම හින්දි සින්දු කියන්න බෑනේ. ඉතින් මම කොහොමද කියන්නේ තව කෙනෙකුට ඒක කියන්නේ කියලා. ඉතින් හැබැයි මම දන්නා සෝනිය අක්ක මේ වැඩේ හරියටම කරනවා කියලා. ඒ නිසා මම හිතුවා මේ හරි ඔයා කැමති එකක් කියන්න මම ඒකත් ਵਿਚාරය කරන්න කියලා. ඉතින් මේක ඇත්තටම හින්දි දන්නේ නැති හින්දා සෝනිය අක්ක මේ මට පේලි 6ක් 7ක් එවලා තිබුණා. ඒකේ තියෙන්නේ මම ඔබට හරි ආදරේ ඔයාගෙන් මට ලස්සන මතකයක් වුණා. ඔබ තේරුම් ගන්නකො මම මේ ප්‍රසිද්ධිය කියන්නේ මොකක්ද කියලා. කවදා හරි මං ජීවිතේ විඳිනකම් මට හරි ලස්සන මතකයක් ඕනේ. අපි දෙන්නත් එක්ක හරි ලස්සනට ආදරෙන් වෙලිමු කියලා මේ කියන්නේ. මේ ගීතය ඇතුලේ. එකක් මේක මේ අමීර් ખાන් සහ පූජාවත් මම හරි ආස කරන සහ හරි දක්ෂ හිටපු නිලියක් මේ ඉන්දියාවේ දැන් රඟපාන වඩුයි. ඒකේ හිනාව හරිම ලස්සනයි. ඉතින් සහ මధుරි ඩික්සිත් තමයි මම ආසම නිලිය ඉන්දියාවේ ගත්තොත් ඒ හිනාව කවදාවත් නැති වෙලා නැහැ දෙන්නගේ. තාම තියෙනවා. ඉතින් මට හිතුණා ඉතින් මේ ගීතය තෝරගන්න ඕනේ කියලා. මේක හරි ජනප්‍රිය ගීතයක්, අතිශය ජනප්‍රිය ගීතයක්. ඒ නිසා තමයි ඉතින් මම කිව්වේ හරි අපි හින්දි ගීතයක තෝරගමු. වැඩසටහනට පොඩි වෙනසකටත් එක්ක කියලා. ඉතින් ඒ අනුව තමයි සෝනියක්කට මම මේක කියමු කියලා කිව්වේ. අපිට තියෙන පොඩි වෙනසක් කරොත් හොඳයි කියන එක නිසාම මේ දවසේ මම හිතන්නේ මේ ගීය තෝරගෙන තිබුණා. ඉතින් අද දවසේ ගායන අපි ආරාධනා කරනවා සුරණි කෞසල්‍ය මහත්මියට.
මෙලඩි එකක් සහ හොඳ ගායනාවක් මම හිතන්නේ එතුමිය ඉතා හොඳින් ගීතේ ගායනා කරා මට හිතෙන්නේ ඇයට තියෙන ප්‍රාසංගික විශේෂ උපාධියක් සහ ඇයගේ ඉදිරිපත් කිරීමත් හරි ප්‍රාසංගිකයි කියලා මට හිතෙනවා. ඒක නිසා තව අත්පොළ සන්නද්ධ දුන්නොත් හොඳයි කියලා මට හිතෙනවා. බොහොම ස්තුතියි. තනුගත ඊළඟට රුචිරව තෝරගෙන තියෙන අපිට තව ගීත කීපයක් තියෙනවා මේ ගුණ ගයන්න මේ විශාරද අමරදේව සූරින්ගේ ගීතයක්. මම හිතන්නේ අමරදේව සූරින්ගේ ගීත ගුණ අතර මම ඔයා තෝරගත්ත ගීතයක් තමයි. නමුත් මම කැමතිම ගීතයක් තමයි ඊළඟට ඔයා තෝරගෙන තියෙන්නේ. ආරාධනා කියන ගීතය. මේක ගීපද කුලරත්න ආරියවංශ සංගීතීය වුණ වීරසිංහ. මම හිතන්නේ මේ ගීතයත් අපිට ගොඩක් තැන්වල ඇහෙන ගීතයක්. ඒ වුණත් අමරදේව සර්ගේ තාමත් හොඳ ගායනාවක් තමයි මේකේ තියෙන්නේ. මේකත් තෝරගන්න විශේෂත්වයක් ඇති කියලා මට හිතෙනවා. අය මේ ඔය සමහර මිනිස්සු ඉන්නවනේ හැම වෙලාවෙම උදේ හවස රණ්ඩු වෙනවා සමහරවිට. පුංචි දෙයක් අල්ලගෙන එක මැසේජ් එකක් හරි අල්ලගෙන රණ්ඩු වෙන ඇති වෙනවා. ඒක යනවා හැබැයි කෙලවරට. හැබැයි මම දන්න දෙයක් තමයි සහ මට හිතෙන දෙයක් තමයි එහෙම රණ්ඩු වෙන්නේ වැඩිපුරම ආදරේ මිනිස්සු. ඒ කියන්නේ අර ආදරේ පරිස්සම් කරගන්නත් ඕනේ. අතෑරේ කියලා බයයි. ඉතින් එහෙම මං හිතන්නේ රණ්ඩු කරගෙන හරි ඉන්න හදනවනේ මිනිස්සු. ඒ ආදරේ නිසා විතරයි. අර සමහර හිස්තැන් තියෙනෝයි ජීවිතේ ඒවා පුරවන්න බෑ කාටවත්. ඒවා පුරවන්න පුළුවන් ඒ කෙනාට. ඉතින් මේ ගීතය හරි සුන්දරම ගීතයක්. ඔය ගුවන්විදුලියේ ආරාධනා සොරදැහැට නම වැටුනේ මෙන්න මේ ගීතයේ තියෙන නම ආරාධනා කියන කොටස. මේක මේ ආචාර්ය පණ්ඩිත W.D. අමරදේවයන් ගායන ගීතයක්. මගේ හදවතේම ගායකයෙක් කිව්වොත් නිවැරදි. මම හරි ආස 8ක් තියෙන මිනිස්සෙක්. මේක මේ ආරාධනා චිත්‍රපටයේ ගීතයක්. හරි තමන්ගේ බිරිඳ සහ තමන් දරුවෙක් හම්බ වෙනවා. දරුවා ටික කාලයකට පස්සේ මේ යනවා. හැබැයි පස්සේ ආරංචි වෙනවා මේ බිරිඳට මොනවා හරි විසක් මේ සෙමියර ආරංචින මොනවා හරි විසක් නිසා ඒ දරුවා විෂ දෙයක් ශරීරගත වෙලා තමයි නැතුනේ කියලා. ඉතින් ඒකෙදි මේ දෙන්න තරහ වෙනවා. ඉතින් බිරිඳ වෙනම ඉන්නවා, සෙමියා වෙනම ඉන්නවා. හැබැයි ආදරය කියන එක අඩු වෙන්නේ නැහැ. මේක හරි ලස්සනම තැනක් තියෙනවා මේ ජීවිතේ තනිමන්සල අසලමන් වෙලා උදේකලාව සුසුම් හෙළන හදවත සනහා අතීතයේ ගිලිහි ගිය සතුට රැගෙන යලි වඩින්නේ. අතීතයේ අපි දෙන්න ගොඩක් සතුටින් හිටියා. මේකේ ආයෙ එන්න කියලා නෙමෙයි කියන්නේ. වඩින්න කියලා කියන්නේ ගෞරවයෙන් ආරාධනාවක් කරන්නේ ආයෙ මගේ ජීවිතේට එන්න ආරාධනා කියලා. ඉතින් එදා සිගිති කිරිසුවදින් යුගති විහරණේ ඔබේ උණුසුමේ යලින්දි උපන්නෙමි. බිඳුණු එවන් රජදහනින් සමගන යනදා නුඹේ නුවන් ඔබේ නුවන් පහනින් යලි එළිය ලැබේවා. දරුවෝ නිසා ජීවත් වුණා. හැබැයි යම් තැනකදී අපිට මේ ජීවිතය අතහැරෙනවා. හැබැයි මට ඕනි හරි ආසයි ඒවාව තදින් අල්ලගෙන ඉන්න ආයේ මුළු ජීවිත කාලෙම ආයෙ එන්න කියලා මේ කියන්නේ. මේක ජීවිතයේ දිගු ගමනින් අනාත උදා ස්නේහයේ සත්පියුමත් යලිදු පිපේවා. ඔයා නැති ජීවිතයක් ගැන මට හිතා ගන්න බෑ. ඔයා නැති ලෝකයක් ගැන මට හිතා ගන්න බෑ. අපි දෙන්නගේ ආදර කතාව සෙනෙහස ආයේ සත්පියුමක් වගේ පිපෙන්නේ කියලා තමයි ඉතින් මේ ගීතේ තියෙන්නේ. අපිට කච්චිරි සංකීර්ණ මෙහෙම දේවලුත් තියෙන සමහර ගායකයන්ගේ ගීත ගායිකාවන්ගේ ගීත තියෙන විශේෂ කුලකයකුත් තියෙනවා. ඉතින් අමරදේව සර්ගේ සින්දුවක් ආවොත් අපිට ඇත්තම ගත්තොත් සමෘද්ධියන්සෙත් තමයි යන්න තියෙන්නේ. ඒ තමයි ප්‍රසන්ත මහත්තයා තමයි මේ සින්දුව තෝරගන්නේ. ඉතින් අද දවසෙත් ඒ ගීතේ තෝරගෙන තියෙන ප්‍රසන්ත මහත්තයා එයත් සාධාරණ ටිකක් මේ අසනීපෙන් ඉන්නේ පොඩි මේ වැඩේම පොඩි අවුලක් තියෙන හැමෝම අසනීපෙන් ඉන්නේ ටිකක්. අද දවසේ මම ගත්තා උදේ කිව්වා මේ මට විජය කුමාරතුංග මහත්තයා ගීතයක් නම් කියන්න පුළුවන් කියලා. මොකද අහන්න ඒ දන්නේ නැහැ. නමුත් අපි බලමු මේ මම හිතනවා රොෂාන්ත අයියා මේ වැඩේ ගොඩ දායි කියලා.
හදවත සනහා අතීතයේ ගියේ සතුට රැගෙන යයි වඩින් සාධාරණයක් අපේ ප්‍රසන්න මහත්මයා ඉටු කරා. මම ඉස්සෙල්ලත් රුචිරගෙන් ප්‍රශ්න කිහිපයක් පුංචි කාලයක් තාම තියෙනවා. වගේ නිවේදන පැත්තේ තව පොඩි අදහසක් ඔයාලට කියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා. අපි 11 වෙනි සිද්දුව අහන්න යන විනාඩි දෙකක් අරගෙන මේ කවදාවත් මම නිවේදකෙක් වෙන්න එහෙම මම කලිනුත් කිව්වා අර මම ඒ ලෙවල් කලෙත් ඇත්තටම ජියෝග්‍රැෆි තෝරගත්තේ ටීචර් ලස්සන හින්දා මට වෙන හේතුවක් තිබුණේ නැහැ නේ. පස්සේ ටීචර් තමයි කිව්වේ අපේ විජයලතා මිසුත් එක්ක මේ ඔයා කවදා හරි එනවුසින් කරන් try කරන්න කියලා. අපි මේ ඉස්කෝලේ කලා උත්සවයක් තිබුණා අයියේ. ඒකේ මමත් අපේ මංජුල අයියා මෙතන ඉන්නවා. අපි දෙන්නයි දැන් පළාත් සභාවේ ශමේදා නිවාසනා මැඩම් සහ අර මැණික් කෙල්ල කෙලින රත්නපුරේ ඔය පතල් කපන එයා අපි 4 දෙනාම එක ඉස්කෝලේ. අපි 4 දෙනා තමයි එනවුසින් කරේ. ඒකෙදි මේ පළවෙනි වතාවට මේ වගේ කොලයක් බලාගෙන තඩි හැල්ලක් කියෝ පැය 3ක් හිටියේ අපි 4 දෙනාත් එක්ක. ඊට පස්සේ මේ ධර්මසිරි බණ්ඩාරනායක මහත්තයා තමයි ආවේ. ඒකේ ප්‍රධාන ආරාධිත මුත්තා. මේ මිනිස්සයා කිව්වා මේ කලා උත්සවයේ ඔක්කොම හොඳයි එනවුසින් ගෙනෙන්න කිව්වා. මේ ප්‍රසිද්ධියකෝ මයික් එකේ. එදා ඉඳලා මට යාව ටිකක් මේ පෙන්නන්නත් බෑ. නමුත් හොඳ මිනිස්සෙක්. ඉතින් මං හිතුවා මේ කියනවනේ කවදා හරි. මට හිතුණා මේක ටිකක් අත්දැක බලන්න ඕන කියලා. වැඩක් මම මෙහෙම ඉගෙනගෙන එහෙම දේවල් නැහැ. දැන් ඔය මෑත කාලේ හાર્ට් FM එකේ ඔය වැඩ ඒ කියන්නේ ඒකේ කෝස් එකක් කළා. එච්චරයි. ඉතින් වෙන මොකුත් නැහැ. ඉතින් එකම හේතුව පොත් කියෝප එක. සහ හොඳ සින්දු අහන්න ඕනේ. ඉතින් ඒක තමයි මම හිතන්නේ මේ පිළිහිట్లా තියෙන්නේ. ඒක අර මේ මට හිතෙනවා ඉතින් ඒක සංසාරේ නාපු අරගෙන ඉගෙන ගත්ත කියලා මම මහා ලොකුව දන්නේ නැහැ. හැබැයි ඉතින් ওই කොලයක් බලන්න නැතුව වචන ටිකක් කියන්න පුළුවන්කම තියෙනවා එච්චරයි. කොහොමවත් අපි රුචිරගේ හනට ඇලුම් කරන හඬක් රුචිරට තියෙනවා. ඒ හැකියාව අපිට නැහැ. ඒ අද දවසේ මම වාඩි වෙන්නේ රුචිරගේ රසින්දන වැඩසටහනට විතරයි. මෙතන
අපිට වාඩි වෙන අවස්ථාවක් කරගන්න බලාපොරොත්තුවක් නෑ. අතන ගත්තොත් රුචිරගේ හඬට අපි හැමදාමත් ඇලුම් කරනවා. ඉතින් අද දවසේ මේ වැඩසටහනට මට සම්බන්ධ වෙන්න ලැබිච්ච එකත් මට මං හරි සතුටින් තමයි මේකට ආවේ. රුචිරගේ වැඩසටහනක මං එනවුස් කරන්න ආසාවෙන් හිටියා සහ මගේ වැඩසටහනේ ඉතාමත් හොඳින් මට මේ අවස්ථාව රුචිර සලසලා දුන්නා. ඉතින් ඒකත් එක්ක මං අද දවසේ කැමැත්තෙන් මට ඇත්තටම දැන් මාසයක් තිස්සේ මගේ හඬ එනවා අඩුයි අසනීපයි මාසයක් තිස්සේ මම බේත් බොනවා. නමුත් මෙහෙම තියලත් මං අද මෙතෙන්ට සම්බන්ධ වුණේ රුචිරගේ වැඩේට මං හරි ආසාවෙන් දිනේ වෙන් කරගෙන හිටියේ. මට ප්‍රෝග්‍රෑම් කීපයකට කරලා දුන්නා ඒවත් කල් දාගෙන. ඉතින් ඒක නිසා මේ එහෙම ඇලුම් කරන හඬවල් තියෙන රුචිරේ. ඉතින් ওই හඬ ඒ හිස්තන පුරවන්න වෙන කෙනෙක්ට අමාරුයි. ඒ වගේ ඒසයි මම ආසයි අතන ආයි ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බොත් මේ 15ට වෙලා බලාගෙන ඉන්න. කවුරු හරි මෙතන ඇවිල්ලා එනවසින් කරන මම ටිකක් ආසයි. ඒ කියන්නේ හැමදාම මම මෙතනනේ එක්ක උතන. ඉතින් මම ආසයි ටිකක් බලන්නත් බලන්නේ. ඔය ඉස්සරහට එහෙම හොඳ අවස්ථා තියෙයි කියලා මට හිතෙනවා. ඉතින් කොහොම වුණත් රුචිර මම කලින් කියනවා වගේ එහෙම හඬවල් පිටන්නේ රුචිර කලාතුරකින්. ගායනය කරන්න, නිවේදනය කරන්න. ඉතින් ඒ අතර ඔයගේ හඬට අපි හැමදාමත් ඇලුම් කරනවා සහ එහෙම හඬවල් ගැන මම කියනවා කෑගල්ල කචේරියත් ඒ වගේ හොඳ හඬක් තියෙනවා අපේ බණ්ඩාර කියන සමන් බණ්ඩාර මහත්මයා. ඒ වගේ අපේම දන්න දක්ෂ නිලධාරීන් බොහොමයක් ප්‍රමාණයක් තැන් තැන් වල එහෙම ඉන්නවා. ඉතින් අපි ඊළඟ ගීතයට යන තමයි දැන් සූදානම් වෙන්නේ. මොකද කාලේ වේගින් ගෙවිගෙන යනවා. ඊළඟටත් මම හිතන්නේ හොඳ ගීතයක් තෝරගෙන තියෙනවා. ඇත්තටම ගත්තොත් මේ ගී හඬට මම කැමතිනේ හරි සෞම්‍ය ගායනයක් ඒ ගායනාව තුළ තියෙනවා. ඉතින් ඊළඟට අපි තෝරගෙන තියෙන්නම කීර්ති පැස්කෝල් මහත්තයාගේ ගීතයක් තව දවසක් හමු වී මේ භවයේ කියන ගීතේ මේක සංගීතවත් කරලා තියෙනවා රදීෂ් වැන්ඩපෝන. ඊට පස්සේ පද රචනයේ සදිත් චතුරංග. අපේ රටේ ගත්තොත් කීර්ති පැස්කෝල් කියන ගායකයා හැමදාම අපි දැක්ක දවසේ වගේම තමයි. වෙනසක් වෙන්නේ වයසට යන්නේ නැති ගායකයෙක්. ඉතින් එතුමාගේ හඬත් ඒ වගේම තමයි මේ හරි සෞම්‍ය හඬක් තියෙන. ඉතින් අද දවසෙත් මම හිතන රුචිර විශේෂත්වයක් ඇති මේ ගීතයත් තෝරගන්න කියලා මට හිතෙනවා. මේක මේ මගේ මේ يعني මම අහන්න කැමති ගීතයක් එහෙම වෙන විශේෂත්වයක් නැහැ ඇත්තටම. හැබැයි මම මේකේ වචන ටිකට හරි ආසයි. අයියේ මේ සමහර හැඟීම් තියෙන ඒවා කවදාවත් මිනිසුන්ට වචන වෙන්නේ නැහැ. හැබැයි ඒවා මේ ඒ හැඟීම් දරාගෙන මිනිස්සු ජීවත් වෙනවා. මේකේ තියෙනවා හරි ලස්සන මේ වචන ටිකක් එච්චරයි මම විනාඩි දෙකකින් මේක ਵਿਚාරය කරලා ඉවර කරනවා. මේ තව දවසක් හමු වීම මේ භවයේ එක සැරයක් දුටුවත් ඇති දැස් ඔබේ ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හේන් සැරේ තව දවසක් හම්බ වෙන්න. මේ කියන්නේ මේ ජීවිතේ එකම එක දවසක් ආයි මට ඔබ හම්බ වෙන්න ඕනි. මල් ළඟ තියාගෙන අපේ පපුවත් තියාගෙන එකම එක සැරයක් මට ඔයාව හම්බ වෙන්න ඕනේ වගේ ළඟ ඉන්න ඕනි කියලා කියන්නේ. ඔයා වෙනුවෙන් මම ජීවිතේ අනන්ත අප්‍රමාණ අඬලා තියෙනවා. ඒක මට ඔයා වෙනුවෙන් කියන්න ඕනේ. ඉතින් මේක තිබ්බ මේ සිහි කෙරුවා සුවඳ ඔබේ ජීවිතේ පාළුයි මගේ. මම හැමදාම ඔයාව සිහිපත් කරන ඒ වෙලාවට මං ගාව ඉතුරු වෙන්නේ පාළුව තනිකම විතරයි. මේකේ මං ආසම වචන ටික තමයි සැඟව ගියා මැනික මගේ ආදරේ ගීයක් වගේ. ආදරේ කියන්නේ හරි සුන්දර ගීතයක් වගේ. හැබැයි ඔයා දැන් මං ගාව නෑ. ඔයා ඉහිල්ලා තියෙන්නේ. ඉතින් හඳුලයි වේදනාවයි වැඩිපුරම මේ වචන ටික ඇතුලේ තියෙනවා. ඉතින් මං හරියම කැමති ගීතයක් සහ කීර්ති පැස්කෝල් මහත්මයාගේ කටහඬ හරි සෞම්‍යයි. ඉතින් මං හිතුවා මේ ගීතය තෝරගන්න ඕනේ කියලා. මේ ඒක තමයි මේකේ තියෙන අතන වේදනාව තමයි. අපි අහලා බලමු. කීර්ති පැස්කෝල් මහත්තයා ගායනා කරේ සෞම්‍ය ගීතය අද දවසේ අපිට ගායනා කරන්නේ මංජුල රුජ්ජුගු මහත්මයා. Sejak duduat tidak subi Ubebenui Handua tara Kian lebih seri Tahu saku Amumi Mawi
ජීවිතේ පාළුයි මගේ තව දවසක් පමුයි ඉබුවේ පවේ එක සැරයක් උටුවත් ඉතිදේ සුබේ Terati pipen sade dukadana lowata ape kiri sayure mutu patule sagagiya manika mage adare giliyak wage dawsak Amui ibuwe pawe ek serayak dutuan tide subi ob benuen adu tara kian isri tahu tahu sah amui ibuwe pawe ඊළඟටත් රුචිර මං වෙනුවෙන් ගීත තෝරලා තිනවා. ඊළඟ ගීතේ මං හිතන්නේ මට තෝරපු ගියා. ඔයා තමයි ඉතින් හොයලා දුන්නේ. ඔව් මම මේ ගීතේ ටිකක් වැඩිපුර ආසයි මේක මේ විරහ නෙමෙයි තියෙන ජීවිතයේ ආදරය ගැන කියන්නේ. මේ ඊට කලින් මම හිතනවා අපි මේ වැඩේ හරි ලොකු වැඩක්. මේක මගේ එකක් නෙමෙයි මේක අපේ වැඩක්. ඉතින් අතරම සර් ලබා දෙන සහයෝගය අපි විනාඩි 15ක් තියෙන නිසා තව ගීත දෙකයි පන්තිවල කරන්න පුළුවන්. සර් ලබා දෙන සහයෝගය සහ මේකට දුන්නු වටිනාකමට මගේ ගෞරවනීය ස්තුතිය වගේමයි අතිරේක සාපෙත්තුමිය. දැන් මට බොහොම ස්තුතියි මේ වැඩේ ලස්සන කරන්න. ඒ වගේම සදිලි මැඩම් අමිලස ඇතුළු ප්‍රේමාන්විත ගිලාරින් හැමෝම අපි අය සුදු චිත්‍රයක් ලස්සන සුදු කොලයක් ගත්තට ඒක පාට කරන්න ඕනේ. එතකොට ඒක ලස්සන වෙන්නේ. ඉතින් මේ හැමෝම තමයි ඒක පාට කරන්නේ. ඒකයි මේකේ තියෙන වටිනාකම. ඒත් එක්කම අපේ මාධ්‍යංශයේ සමන් අයියා නිමල් අයියා විශේෂයෙන් ශේහන්වත් මතක් කරනවා. මොන වැඩේ තිබුණත් ගිහිල්ලා කිව්වොත් අනිවාර්යෙන් එක් කරලා දෙනවා. සහ මේ දවස් ගාන පුරාවට මේ මට ගිය වැඩසටහනේ අනුරංගයව අමතක වුණ හැබැයි මතක් කරන්න ඕනි. ඉතින් මේ හෝල් ටික අරලා දීලා සවුන්ඩ්ස් බැලන්ස් කරන්න අපිට කලින් ඇවිල්ලා මේනක ඊට පස්සේ කයාෂාන් අපේ මනිත් අයලා ඇතුළු හැමෝම ඉතින් මේ වැඩි හරි ලස්සනට කරන්න ඕන නිසා ඒගොල්ලෝ දෙන දායකත්වය තමයි මේක ඇතුළේ තියෙන්නේ. ඒත් එක්ක මේක තියෙනවා මේ කඳුළු සුසුම් මැද සතුටු සිනහා මැද භවයේ පුරා ළඟ ඉන්නේ නැති එදත් මගේ සිත අදමෙන් කැපෙවි ඔබේ නමට පුත දෙන්න ඇති මම අයිති වාටම විතරයි මගේ දුක සතුට වේදනාව කඳුළු මේ හැමදේම ආදරයෙන් දරාගත්ත මිනිස්සයා ඔයා. ඉතින් මේකේ කියනවා නොසැලී නොවැටි බාධක හමු යා හින්දා ජය ගන්න නැති. ඒ හින්දාම අපි ජීවිතේ ජය ගත්තා. ඊට පස්සේ මාත්ම ගාන පුරුදු හින්දා අපිට සංසාර ගමනේ මගහැරෙන්න විදිහක් නැහැ. අපි මේ ආත්මෙත් හම්බෙලා කියලා. ඉතින් මම ඊටාම ආදරෙන් ආරාධනා කරනවා මේ අසනීප තත්ත්වයෙන් හිටියත් 20000ක විතර බෙහෙත් ගත්තා. මං කිව්වා මේ ඊට පස්සේ ડોක්ටර් ගණේෂන්ගේ බෙහෙතක් ගන්නයි වැඩේ හරියයි කියලා. වේල් දෙකක් බිව්වම යන්තම් පොඩ්ඩක් ගොඩ දාගෙන තියෙනවා. ඉතින් සංසාරගත ආදරණීය බැඳීමකට තමයි මේ ගීතේ කියන්නේ. මම මේ නිවේදකයා වෙන්නේ ඔබට මේ ගීතයට ආරාධනා කරන්න ඕන නිසා. ඉතින් මේ ගීතය අත්‍තරම මාලිනී ජයරත්න මහත්මිය තමයි ලියන්නේ. ඒත් එක්කම සංගීතවත් කළා ආචාර්ය රෝහණ වීරසිංහන්. අද ටීඑම් ජයරත්න මහත්මිය ගාපු ගීතේ. ඉතින්
නිවේදක අසුනේ පූරක අසුනේ ඉන්න ඔබට ආරාධනාව ගෑ. සුඳුරු අතීතයේ නිමල පැතුම් වී මගේ අද තුල ඔබ ඉන්න ඇති ඒ හින්දායලි සිටින් අපේ ආදරයෙන් අමු වෙන්න ඇති සුඳුරු අතීතයේ නිමල පැතුම් වී මගේ අද තුල ඔබ ඉන්න ඇති ඒ හින්දායලි සිටින් අපේ ආදරයෙන් අමු වෙන්න ඇති කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද භවය පුරා ළඟ ඉන්න ඇති එදත් මගේ සිත අද මෙන් කැපවී ඔබේ නමට පුද දෙන්න ඇති සොඳුරු අතීතයේ නිමල පැතුම වී මගේ අද තුල ඔබ ඉන්න ඇති ඒ හින්දායලි සිටින් අපේ ආදරයෙන් අමු වෙන්න ඇති නොසැලී නොතැවී බාධක හමුවේ ආහින්දා ජය ගන්න ඇති ආත්ම ගණනේ උරුදු ලෙසින් අපි මේ අයුරින් හමු වෙන්න ඇති සොඳුරු අතීතයේ නිමල පැතුම වී මගේ අද තුල ඔබ ඉන්න ඇති ඒ හින්දායලි සිටින් අපි ආදරයෙන් අමු වෙන්න ඇති සොඳුරු අතීතයේ නිමල පැතුම වී මගේ අද තුල ඔබ ඉන්න ඇති ඒ හින්දායලි සිටින් අපි ආදරයෙන් අමු වෙන්න ඇති මම කියන්නම් අපි සුන්දරත්ව සම්මානයක් දුන්නේ බොහොම ස්තුතියි. අවසාන අංගයට අපි ඇවිල්ලා තියෙන ඊට කලින් ඔයා ඉස්සෙල්ලා ස්තුති කරා නමුත් නිවේදක හැටියට මට ස්තුති කරන්න ඕනේ මම හිතන්නේ අපේ දිස්ත්‍රික් ලේකම්තුමාට මේ ස්තුතිවන්ත වැඩසටහන සම්බන්ධීකරණය කරන්න සහ මේ සියල්ලට අපිට දායකත්වය ලැබලා දුන්නා නායකත්වය ලැබලා දුන්නට ඒ වගේම අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමා අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ මේ වැඩසටහනත් එක්ක ඒකවදලා අපිට නිතරම ඔයලා බලන මේ වැඩේට උදව් කරන සහකාර දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු සියලුම මණ්ඩලධාරීන් අපේ අමිල සර් මේ සියලු දෙනාට මේ ස්තුතිවන්ත වෙනවා ඒත් එක්කම මේ වැඩසටහන ලස්සනුනේ ඔයාලගේ පැමිණීමත් එක්කලා ඉතින් ඒකට සාධාරණයක් වුණා කියලා අපි හිතනවා ඒත් එක්කම අපේ මේක පිටුපස්සේ ගොඩක් කට්ටිය ඉන්නවා ශෙහාන් මහත්මයා ඊට පස්සේ මීඩියා එකේ අපේ කණ්ඩායම ඊට පස්සේ අනුරංග ඒ වගේම අපේ ඉතුරු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා හැම කෙනෙක්ම
එකම ටීම් එකක් හැටියට උදව් කරා. ඒ සියල්ල එක්ක තමයි වැඩසටහන සාර්ථක වෙන්නේ. ඒ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් ආදරෙන් මතක් කරනවා සහ සිහිපත් කරනවා. ඒත් එක්කම මෙහෙම මතක් කරා කියලා අමනාප වෙන්න එපා. අපේ හිටපු දිස්ත්‍රික් ලේකම්තුමත් අපිට නිරන්තරයෙන් මතක් කරන මේ වගේ කලාත්මක වැඩසටහනක් කරද්දී. එතුමත් ආදරෙන් මතක් කරන දුර හිටියත් නහය දාලා හරි මතක් වෙද්දී මොන හරි වෙයි. ඒකත් එහෙම හොඳයි කියලා මට හිතෙනවා. ඒක නිසා මේ හොඳ දේවල් කොහෙ ගියත් හොඳයි කියලා තමයි හිතෙන්නේ. අර රුචිර මතක් කරා වගේ දැනගෙන ගත්තම තමයි කෙනෙකුගේ වත්කම ගුණ සුවඳ දැක්කම සලකයි රටේ ඔක්කොම. ඉතින් අපි හෙට දවසේ මේකෙන් බැහැලා යයි. ඉතින් මේවා දිගු කාලෙකින් ඉන්න බලාපොරොත්තුවක් නැහැ. රුචිර මතක් කරා වගේම යමකට පන්නරේ ලැබෙන්නේ යමක් බැහැ නැහැ එපා කියලා කිව්වොත් ජීවිතය තුළේ මොරාල් එකක් හැදෙන්නේ මං හිතන්නේ එතනම තමයි. ඒක නිසා අපිට යමක් බැහැ කියලා කිව්වොත් නැහැ කියලා කිව්වොත් එපා කියලා කිව්වොත් මිනිහෙක්ට දුවන්න හයියක් එන්නේ එතන. ඒක නිසා ඔයාටත් අර ඉස්සෙල්ලා කිව්වාගේ නිවේදකෙක් වෙන්න පාර කැපෙන එතන. ඒක නිසා ඒ වගේ බාධකයක් ආවොත් මිනිස්සුන්ට ජවයක් ලැබෙනවා වැඩක් කරන්න කියලා. ඉතින් ඒකත් වෙලාවෙ මතක් කරන ඉතින් ආයෙ දවසක මේ වගේ වැඩසටහනකින් බලාපොරොත්තු වෙන්න හමු වෙන්න බලාපොරොත්තු වෙයි. ඊළඟ අංගයට යන්න අපි සූදානම් වෙන්නේ කාලය ඉතාමත් හොඳින් අපිට එකතු කරගත්ත කළමනාකරන එකත් අවසාන ගීතය හැටියට මම හිතන්නේ රුචිර තෝරගෙන තියෙන්නේ ජනප්‍රිය සහ ඉතාමත් හොඳ ගායනාවක්. එහෙම නැත්නම් ජනප්‍රිය ගීතයක්. මේකෙත් සංගීතයේ ප්‍රේමසිරි කේමදාස මාස්ටර් මගේ ඇත්තටම ගත්තොත් ගුරුවරයෙක්. එතුමත් ආදරෙන් මතක් කරන මේ වෙලාවේ ඒ වගේම ගීපද ධර්මසේන පතිරාජ ඒ වගේම මේ ගී ගායනා කරන ටීඑම් ජයරත් මහත්තයා වගේ දැන් ගායනා කරා වගේම සුනිල් අබේසේකර දක්ෂ ගායනාවක් මේක ඇතුලේ තියෙනවා. මේකත් මම හිතන්නේ ඔයා ඉතාමත් තැලුම් කරන ගීයක්. ඔව් ඊට කලින් පුංචි පණවිඩියක් දෙන්න ඕන මේ කිරි පැකට් එකකුත් තියෙනවා එළිය එකක් බීලා මෙන්න මම දැක්ක දෙන්න 15ක් 20ක් නැගිටලත් ගියා මේ හදිසි යන්න ඕන නිසා දැන් ඒගොල්ලෝ තායි ආවා කියලා හිතනවා. මේ ඒත් එක්ක මේ අයි අපි කරන්නේ ඇත්තටම රැකියාවක්නේ. ඉතින් මං කියන්නේ මේක ඇතුලේ සතුටින් ඉන්න. මේක ගෙදර අරගෙන යන්න ඕනේ නැහැ නේ අපි හැමෝම කවුරුත් සතුටින් ඉන්න. මම පෙන්ෂන් යන දවසට මම සර්කි හිතලා තියෙනවා මේ පිරිමි අපිට ඉතුරු වෙන්නේ තට්ටේ බඩයි විතරයි. වෙන මොනවා ඉතුරු වෙන්නේ මත කාන්තාවන්ට මොනවා ඉතුරු වෙයිද කියන්න. අපිට තිබෙන්නේ අපි විශ්‍රාම යන දවසට සතුටින් විදහාසේ විශ්‍රාම යන්න. hina වෙලා වැඩ කරන්න ඔය සමහර මෙහෙනම් එහෙම නැතුව සමහර බ්‍රාන්චස් එහෙම දෙනවා අයියෝ රණ්ඩු විතරමයි. ඉතින් රණ්ඩු වෙනවා එක එක විවිධාකාර ඒවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපි සතුටින් වැඩ කරන්න මේ අපේ ශේෂින්දාරි අංශي අපේ අංශي ඔයාලත් එනවා ඒකට ඊට පස්සේ මහින්දයිලත් එනවා අපි හයත් එකතු වුණාම ඒක නිකන් විශ්වවිද්‍යාලයක් වගේ. මම කියන්නේ ඔය හදිස්සි ඔය හිතට දැනුන වේදනාවක් එහෙම આવොත් එන්නේ පැත්තේ යන හිනස්සල යනවා. ඉතින් ඔය සමහරවල් රොතනින් යද්දි කට්ටිය එනවා. මම කියන්නේ මේ රස්සාව හරියට කරන්න කොරෙක් නොවි වංචා නොකර මේ රටට සේවය කරන්න. හැබැයි විශ්‍රාම යන දවසට ඔබව මතක් වෙන්නේ ඔබව හරි විදිහට මිනිස්සු මතක තියාගන්නේ මේ ඔබ හොඳට හිටියොත්. ඉතින් මට ඇත්තම ආසයි අයිකන් එකක් වෙලා නිකන් මොහේ ඉන්නවට වඩා කවදාද පෙන්ෂන් යනකොට මං ගැන මොකෙක් හරි කතා කරනවා නම් ඉතින් ඒක තමයි මගේ වටිනාකම කියලා හිතනවා. ඉතින් අපි අන්තිම ගීතර ගත්තොත් අය මේ සමහර දේවල් තියෙනවා අයිති නැහැ කියලා දැනට මිනිස්සු රිදෙන්න හොයන්නේ එතනම තමයි. ඉතින් සමහර මිනිස්සු ඉන්නවා මේ කොච්චර රිද්දුවත් ඒ තැනම හොයාගෙන යනවා. ඉතින් මේක මේ ටිකක් වෙනස් විදිහේ ගීතයක් අසම්මත ආදර කතාවක් ගැන කියන්නේ. මේක හංසවිලක් චිත්‍රපටයේ ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයාගේ මේ හිමින්සරේ පියාවිදා ගීතය. මේකේ තියෙන මේ සුමුදු සයනේ සින්දු ඇතිරිල්ලෙන් පලා එවිත් සිතුන් සියතුන් තමන්ගේ ඒ කියන්නේ අනියම් මසුරක් ගැන මේක කියන්නේ. හැබැයි ඔවුන්නේ අදරි ගැන හොඳට විඳිනවා. ඉතින් මේක පෞලි ප්‍රශ්නයක් වුණා. ඉතින් මේකේ තියෙනවා මේ තමන්ගේ සිතුවිලි මුණ ගැහුණට පස්සේ බොහොම නිදහසේ කුරුල්ලෙක් වගේ සියතුන් කියලා කියන්නේ නිකන් කුරුල්ල වගේ නිදහසේ තමන්ගේ හැඟීම් පිට කරනවා. මේකේ තියෙනවා මේ විලක් නම් නිල්මානෙල් මල් වගේ තියෙන්න ඕනේ. කියන්නේ පිරිසිදු බව කියන්නේ. හැබැයි මේකේ තව තැනක් තියෙනවා මේ නීල ඉදුවර දියෙන් උපදින කියන්නේ. හැබැයි විලක් නම් මේ පිරිසිදුකම තියෙන්න ඕනේ. හැබැයි අපි දෙන්නගේ බැඳීම ඇතුලේ එහෙම පිරිසිදුකමක් නැහැ. හැබැයි අපි අපිට ආදරේ. ලෝකේ එළිය මිනිස්සු ඒක අසම්මතයි කියන්න පුළුවන්. ඒක හරි නෑ කියන්න පුළුවන්. හැබැයි මේක ඇතුලේ තියෙන ආදරේ කතාවක්. ඉතින් නැවුම් වත්සුනෝනින් මැත්තේ සීන නිම්නේ සුපුස්සිතොයි. මේ කියන්නේ මේ ඒක කියන්නේ ඔබ හිතාගන්න මේ මොකද්ද කියන්නේ කියලා. මේක හරිය ඒ කියන්නේ සරාගේ ගීතයක් අත්තටම මේකේ තියෙන වචන ටික. ඉතින් ආදරේ පිපාසයේ කාමයේ ලෝදියෙන් නිවා ගන්න හදන
කතාවක් මේක ඇතුලේ තියෙන්නේ. මම ආසයි මේකේ මියුසික් වලට. ඉතින් ඒ නිසා තමයි මම මේක තෝරගත්තේ. එහෙමනම් ආයෙමත් ඔබට බොහොම ස්තුතියි අපිව බලන්න ආවට සහ අපිව අහන්න ආවට. ඉතින් අපි 4:05යි මම හිතනවා වැඩි අවසන් කරමු කියලා. එහෙමනම් මේ ගීතයත් එක්ක අද දවසේ ගී මල් වැස්සෙන් සමුගෙන යන අවසර ඔබට කතා කළ මම ජයන්ත ප්‍රේමසිරි සහ ගීත රචකයා ගීත විචාරින් එකතුන රුචිර මායා දුන්නේ සහ අද දවසේ අවසන් ගීතයේ ගායනට ලස්සන හඬවල් දෙකකට ආරාධනා කරනවා. ඒ තමයි ගෞරී කෞශල්‍ය සමග අසංක ඉඳුලින් මහත්මයාට ඒ දෙන්න මේ ගීතයට හොඳ සාධාරණයක් කරයි. ඒ ගීතෙන් පස්සේ අපි අද දවසේ වැඩසටහනේ සමාප්තිය සටහන් කරමින් සමුගෙන යනවා. හැමෝටම සුබ දවසක්.